Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන ඉන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු තවත් ඩ්‍රාමා එකක් වුණ 2024 වර්ෂයේදී රිලීස් වුණ Sweet Trap කියන ඩ්‍රාමා එක. කමෙඩි රොමෑන්ස් ගණයට අයත් වෙන මේ ඩ්‍රාමා එකට පාදක වෙලා තියෙන්නේ 5 star chef කෙනෙක් හා හොඳ chef කෙනෙක් වෙන්න ආශ කරන තරුණියක් වටා ගෙතිලා ඇති ලස්සන අතර කතාවක්. මෙයාලා අතර අතතිය හා බැඳුන එක්තරා සම්බන්ධතාවයක් වගේම දෙන්න අතර යම්කිසි හිත හොඳ නැති දෙයක්ද සිද්ධ වෙලා ඇති නිසා දෙන්න අතර කොයි විදිය සම්බන්ධතාවයක් ගොඩ නැගීද කියලා බලන්න ඩ්‍රාමා එකේ කොටස් ටික අවසන් වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තවමත් Lollipop essay review channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් අමතක නොකර subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. කතාව පටන් ගන්නකොටම ඉන්නේ අද කතාවේ ප්‍රධාන කතා නායකයා වුණ ජී. ඔහු කඩවසම් වගේම කිසිම තරගයකින් වැරදෙන්නේ නැති තරු හතරේ chef කෙනෙක් වෙනවා. අද ජී එක්ක තරග කරන තවත් chef කෙනෙක්ව පෙන්නනවා. මේ තරගයේ මොන chef දිනුවත් පරාජිත chef තමයි තම පිහිය දිනන chefට ලබා දෙන්න ඕන. එයින් අදහස් වෙන්නේ පරාද වෙන chef සදහටම එයාගේ අවන්හල බහලා දාන එක. ඊළඟට තරගය පටන් ගත්තාම ජී තරගයේ දිනනවා. මේ තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ ජී තරුපහේ chef කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පෙන්නන්නේ තරුපහේ හොටෙල් එකක සේවය කරන අද කතාවේ ප්‍රධාන කතා නායිකාව වුණ ලීනායි. ඇය මාළු අරගෙන යද්දී ඇයගේ මිතුරා වුණ කැන්න ඇවිත් ඔයා කොහෙද හිටියේ කියලා අහනවා. ඒ වෙලාවෙම එතනට මාස්ටර් කොන් කියන chef වෙනවා. ඔහු ලීනායිට කියන්නේ මාළු ටික ඇතුළට ගන්න කියන දේ. ඊළඟට නැවත ජීව පෙන්නනවා. ඔහු වාහනේ ඇතුලේ වාඩි වෙලා ඔහුගේ ඊළඟ තරගය ගැන කතා වෙමින් ඉන්නවා. ඒ වෙලාවෙම ඔහුගේ සහායකයා අහන්නේ ඔයා දැනටමත් chef කෙනෙක් ඇයි තරග කරන්නේ කියලා. මට පරාද කරන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාස්ටර් කොන් කියනවා. ඊට පස්සේ ජීගේ අතීතයේදී ඔහු අඬමින් ඉන්න සිදුවීමක් පෙන්නන්නේ. ඔහු මේ කොන් කියපු මාස්ටර්ට කියනවා මාස්ටර් කොන් මගේ නංගිට chef කෙනෙක් වෙන්න ඕන. ඇයට උයන්න උගන්වන්න කියලා. ඒත් මාස්ටර් කොන් ඔහු කියන දේවල් අහන්නේ නැතුව පිට වෙලා යනවා. ඊට පස්සේ වර්තමානයේ කතාව නැවත ආවහම ජීන්ජින් කියන්නේ ඔහුට මිස්ටර් කොන් කියන කෙනාගේ ආඩම්බරකම නැති කරලා දාලා ඔහුගේ අවන්හල වහන්න ඕන කියලා. ඊළඟට පෙන්නන්නේ ලීනායි රෑ කෑම හට් එකක් පවත්වාගෙන යනවා. එතනම වෙන කෑම හට් එකක් පවත්වාගෙන යන කෙනෙක් ඇයිට කියන්නේ ලීනායි ඔයාට දැන් තරුපහේ හොටෙල් එකක රැකියාවක් තියෙනවා. ඇයි ඔයා මේ කෑම හට් එකක් අහගෙන තාම ඉන්නේ කියලා. ඇයි නම් ඊට උත්තර දෙන්නේ ඉයුම් පියුම් හැකියාව වඩාත් පරිපූර්ණ වෙන්න ඕනි කියන දේ. ඇයි ඉක්මනින් ගැනුම් කරුවන්ට කෑම පවා දැන් හදලා දෙනවා. එතකොටම ජී මෙතනට ඇවිත් ඇයගෙන් මාළු නූඩල්ස් එකක් හදලා දෙන්න කියලා ඉල්ලනවා. ලීනායි ඒක ප්‍රතික්ෂේප කරලා සමා වෙන්න සර් මාළු ඉවරයි කියන්නේ. ඔහුට අද මාළු නූඩල්ස් විතරයි කන්න ඕනි වෙලා තියෙන්නේ. මේ නිසා ඇය කරන්නේ මාළු කපන්න පටන් ගන්න එක. ජී කරන්නේ පැත්තට වෙලා ඇය කරන දේවල් දිහා අවධානයෙන් බලාගෙන ඉන්න පටන් ගන්න එක. මේක දැකලා ලීනායිට ටිකක් අපහසුතාවයක්ද දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇයි මාළු තුනී කෑලිවලට කපන්න පටන් ගන්නෙ. එතකොටත් ඔහු ඇයි දිහාම බලාගෙන ඉන්නවා. ලීනායි ඉන්නම බැරි තැන කියන්නේ සර් කරදර වෙන්න එපා. මං ඔයාගේ කෑම එකට වහ මිශ්‍ර කරන්නේ නැහැ. ජී කියන්නේ මම ඔයා මාළු වැරදි විදියට කපන දිහා බලාගෙන හිටියේ කියද්දී ඔයා උයන්න ටිකක් දන්නව නේද අහනවා. මේක ඇහුණාම ජී සත්ත නොකර ඉන්නවා. එතකොටම මුර සංචාරයේ යන වෑන් එකක් එතනට එනවා දැකලා හැමෝම දුවන්න පටන් ගන්නෙ. මොකද මේ තන කඩවල් තියාගන්න අවසර නැහැ. ජී කෑ ගහන්නේ මගේ නූඩල්ස් එක ගැන මොකද කියන්නේ. ඒක වෙන වෙලාවක හදලා දෙන්නම් කියලා ඇය ඔහු හිටපු මේසේ පුටුව ඇදලා අරගෙන එතනින් යනකොට ජී වැටෙන්නත් යනවා. ඊට පස්සේ ජී එතනින් පිට වෙලා යද්දී ලීනායි එයාගේ කෑම වාහනින් නැවිත් ඔයා තාමත් මෙතනද මං ඔයාට මාළු නූඩල්ස් හදලා දෙන්නද අහනවා. ඒත් ජී ඇයි කියන දේවල් අහන්නේ නැතුව යන්න ගන්නකොට ඇය සමාව ඉල්ලන්න ගන්නෙ. ඉතින් ඇය පැහැදිලි කරනවා මං ඒ දේ කළේ නැත්තම් කවදාවත් මට කඩයක් දාන්න බැරි වෙනවා. ඒ නිසා මගේ ඉල්ලීමට එකඟ වෙන්න කිව්වහම ඔහු ඇයට නූඩල්ස් හදන්න ඉඩ දෙනවා. ලීනායි ඉක්මනටම ඔහුට නූඩල්ස් බඳුනක් හදන්න අරගන්නවා වගේම අන්තිමටම ඌට හදපු බඳුන පිළිගන්වනවා. එතකොටම අර වාහනේ ආපහු පාරක් මෙයාලා ඉන්න පැත්තට ලීනායි
ලීනායි එනවා දැකලා නූඩල්ස් බඳුන ලීනායිගේ අතින් වැටෙනවත් එක්ක ඇයි වේගයෙන් එතනින් පැනලා යනවා. ඒක දැක්කහම ජියන්ජීට හිතෙන්නේ ඇයි කොහොමද මෙච්චර ඉක්මනට අතුරුදහන් වෙන්නේ කියලා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජීගේ වාහනය තරුපහේ අවන්හලක් ඉස්සරහා නතර කරනවා. ඉතින් ලීනායි ජියන්ජීගේ වාහනේ ළඟට ඇවිත් මහ වැස්සෙම වාහනේ ඇතුළත වීදුරුවෙන් බලන්න හදනවා. ඒත් ඇයට ඇතුළේ ඉන්න කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ජියන්ජී ඇතුළේ ඉඳන් හැමතේම බලාගෙන ඉන්නවා. එතකොටම මාස්ටර් කොන් ඇවිත් ලීනායිව ඇතුළට එක්කගෙන යන්නේ. ඔන්න ජියන්ජී අවන්හල ඇතුළට ආවහම මාස්ටර් කොන්ට තේරුම් යනවා මේ ඉන්නේ තරුපහේ චෙෆ් වුණ ජියන්ජී කියලා. ඒ නිසා ඔහු ජියන්ජීව හොඳින් පිළිගන්නවා. ඒ ජියන්ජී කියන්නේ මම ආවේ ඔයාගේ කෑම කන්න නෙමෙයි ඔයාට අභියෝග කරන්න කිව්වහම මාස්ටර් කොන් එකපාරටම ෂොක් වෙලා ඒ අභියෝගේ බාර ගන්නවා. ඔන්න තරගය ආරම්භ වෙනවා පෙන්නන්නේ. මාස්ටර් කොන්ගේ සහායකයා විදියට ලීනායි ඉන්නවා. ඒ ජියන්ජී තනියම අභියෝගයට මුහුණ දෙන්නේ. මොකද ඌ තනියම වැඩ කරන්න කැමති කෙනෙක්. දෙන්නටම මාළු නූඩල්ස් හදන්න තියෙන්නේ. ඒ අනුව දෙන්නම මාළු නූඩල්ස් හදන්න ගන්නවා. මාස්ටර් කොන් එයාගේ පිහිය ලීනායිට තියලා මාළු කපන්න කියනවා. ඒත් ලීනායි තාම ඒ දෙයට සූදානම් නැහැ කියද්දී මාස්ටර් පැහැදිලි කරන්නේ මම පෙරදුනොත් කවදාවත් ඔයාට මේ පිහිය පාවිච්චි කරන්න වෙන්නේ නැහැ කියලා. ඒත් ලීනායි විශ්වාස කරනවා මාස්ටර් කොන් තරගයේ දිනයි කියන දේ. ඒත් මාස්ටර් කොන් ඊට එකඟ නොවි ඇයට පිහිය ලබා දෙනවා. ඇය පිහිය අරගෙන මාස්ටර් කොන්ගේ උපදෙස් අනුව මාළු පෙති කපන්න ගන්නවා. ඒ අනුව ලීනායි මාස්ටර් කොන්ගේ පරණ උපක්‍රම වගේක් අනුගමනය කරන්නේ. ජියන්ජී එයාගේ විදියට කෑම එක හදන්න ගන්නවා. අන්තිම පියවර කිහිපෙදී මාස්ටර් ලීනායිව නවත්තනකොට ඇය ඇයි කියලා අහනවා. මාස්ටර් කොන් කියන්නේ මට ජියන්ජී එක පරණ සිදුවීමක් තියෙනවා. ඒ නිසා ඉතුරු ටික මම කරන්නම් කියන ඒ අනුව ලීනායි නිහඬ වෙලා මාස්ටර් කොන්ට වැඩේ බාර දෙනවා. අන්තිමටම දෙන්නගෙම කෑම සූදානම් වෙන්නේ. විනිසුරුවරුන් ඒවවල රස බලන්න ගන්නවා. ලීනායි හා කැන් කලබලයෙන් ඉන්නවා පෙන්නන්නේ. පළමු කැමැත්ත ජියන්ජීට යනකොට දෙන්නම අපහු කලබල වෙනවා. දෙවෙනි ඡන්දේ මාස්ටර් කොන්ට යන්න ගන්නේ. ඒ පාර නම් දෙන්නගේ හිතට සැනසීමක් දැනෙනවා. ඉතින් තුන්වෙනි ඡන්දයෙන් ජයග්‍රාහකයව තෝරන්නේ. කොහොම හරි තුන්වෙනි ඡන්දය ජියන්ජීට තමයි යන්නේ. විනිසුරුවරුන් කෑම දෙකම විශිෂ්ට ඒවා ලෙස පැහැදිලි කරනවා. ඒත් මාස්ටර් කොන්ගේ රසයේ වැරැද්දක් තිබිලා තියෙනවා. ඉතින් මාස්ටර් කොන්ට රස සංවේදයේ වෙනස් වෙන තත්වයක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. මාස්ටර් කොන් ජියන්ජීගේ කෑමේ රහ බලන්න ගන්නේ. ජියන්ජී මෙච්චර හොඳට කෑම හදලා තියෙනවා කියලා තේරුණාම ඕ පුදුම වෙනවා. මම ඔයාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එක ගැන ඔයා පුදුම වෙනවද කියලා ජියන්ජී අහන්නේ. ඒ වගේම පුංචි කාලේදී සලකපු විදිය මතකද කියලා අහනවා. මාස්ටර් කොන් ඔයා දිනන්න සුදුසුයි කියන දේ පැහැදිලි කරලා එයාගේ පිහිය ජියන්ජීට දෙනවා. ජියන්ජී සතුටින් පිහිය ගන්නේ. ඔහු එළියට එද්දී ලීනායි ඇවිත් මාස්ටර් කොන්ට රස බැලීමේ හැඟීම නැති වෙලා කියලා ඔයා දැනගෙන හිටියත ඒකද ඔයා එයා එක්ක තරග කළේ අහනවා. එතකොට ඔහු උත්තර දෙන්නේ ඕ කියලා. ලීනායි තරහෙන් කියන්නේ එහෙනම් ඔයා තරගේ පරාදයි මාස්ටර් කොන් හොඳින් හිටියානම් ඔයාට විරුද්ධව සටන් කරලා දින්නනවා කියලා. ඒ ජියන්ජී ආඩම්බර කමින් කියන්නේ ඒ දැන් මම දිනලා ඉවරයි කියන දේ. ඒ මොනවා කිව්වත් ලීනායි තරහෙන් ඉන්නේ. එතකොටම මාස්ටර් කොන් අයට ලීනායි කියලා කතා කරනකොට ජියන්ජී ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. මොකද ඔහු මේ නම හොඳටම දන්න නිසා. ඒ හින්දා ජියන්ජී අහන්නේ ඔයා ඇත්තටම ලීනායිද කියලා. ඇය තරහෙන් ඔහුගේ වැඩක් බලා ගන්න කියලා පිට වෙලා යනවා. ඉතින් ජියන්ජී හා ලීනායි පුංචි කාලේ මිතුරන් බව අතීත සිදුවීමකින් පෙන්නනවා. ජියන්ජී කලින් දවසක අනාථ නිවාසයකට ගිහින් තියෙනවා ලීනායි ගැන අහන්න. ඉතින් උපාධිය ගත්තට පස්සේ ලීනායි පිට වෙලා ගිහින් ඇති බව ඔහු දැනගන්නවා. ඔවුන් ලීනායිගේ පින්තූරයක් ඔහුට එවලා තිබිලා හොඳටම ෂොක් වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ නීති රීතිවලට අනුව මාස්ටර් කොන්ට Tamanගේ අවන්හල බහලා දාන්න වෙනවා. ලීනායි කැන් හා මාස්ටර් කොන් ගොඩක් දුකෙන් ඉන්නේ. කැන් උට සමුදුන්නාම මාස්ටර් එතනින් පිට වෙලා යන්න ගන්නවා. ඒත් ලීනායි මාස්ටර් කොන් එක්කම යන්න ගන්නවා. දෙන්න පාරේ යද්දී කඩේමියෙක්ට වාහනේ අරගෙන යන්න දෙන්න උදව් කරන්න ගනිද්දී දෙන්නට මතක් වෙන්නේ ලීනායි එයාගේ කැම ගෙනියන වාහනේ පදවගෙන යන්න මාස්ටර් කොන් උදව් කළා. එදා තමයි ඇයට ඌ අවන්හලේ වැඩ කරන්න කතා කරලා තියෙන්නේ. අද ඒ මාස්ටර් කොන්ගෙන් අහන්නේ ජියන්ජී එක්ක උට ඇති රහස මොකක්ද කියලා. මාස්ටර් කොන් කියන්නේ ඒ ගැන ඇයට කරදර වෙන්න එපා. ඇයගේ අනාගතය ගැන අවධානය දෙන්න කියන දේ. ලීනායි දන්නවා මාස්ටර්ගේ පිහිය නැතිවීම හා අවන්හල වහන්න උනේකට ඔහු ගොඩක් දුකෙන් ඉන්නේ කියලා. ඒත් ඇය ඌට පොරොන්දු වෙනවා ඒ පිහිය නැවත ඌට ගෙනත් දෙනවා කියලා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජී නිදාගෙන ඉන්නකොට එයාට පුංචි කාලේ හිණයක්
ලේඛනයක් පේනවා. ඒ ලීනායිව සනසවන්න ඔහු රස කැවිලි වගේක් ගෙනත් එනවා. ඒත් ලීනායි ඔහු එක්ක ඇති මිත්‍රත්වයේ බිඳලා දාලා තියෙනවා. ඔහු අනිත් අයගේ දේවල් ගන්න නිසා. වර්තමානයේ ඔහු ඇහැරිලා ගොඩක් දුකෙන් ඉන්නවා පෙන්නන්නේ. ඔහු ළඟ ලීනායි ඇතුළු කිහිප දෙනෙක් එකතු කරපු ෆොටෝස් වගේක් තියෙනවා පෙන්නනවා. ඊළඟට ඔහු තරුපහේ හෝටලයකට ගිහින් ඔහුගේ සහායිකාවට කියන්නේ මට සේවකයෙක් ඕනේ. ඒකට පෝස්ට් එකක් හැමතැනම අලවන්න කියලා. ඊළඟට පෙන්නනවා ලීනායි හා කෙන් අලුත් අවන්හලක් ඕපන් කරනවා. ගනුදෙනු කරුවන් අවන්හලට එන්න ගන්නේ. දෙන්න ගොඩක් සතුටින් වැඩ කරන්න ගන්නවා. හවස් වෙලා අවන්හල වහන කාලයේදී ලීනායි දකින්න පිඟන්වල කෑම ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද මෙච්චර කෑම නාස්ති වුණේ කොහොමද කියලා කල්පනා කරන්නේ. එතකොටම කැන් දුවගෙන ඇවිත් කෑම පරීක්ෂා කරන මිනිස්සු වගේක් එළියේ ඉන්නවා කිව්වහම ඇයි හොඳටම කලබල වෙනවා. පරීක්ෂක නිලධාරීන් ඇවිත් කියන්නේ අවන්හල වහන්න වෙනවා. ඔයාලගේ අවන්හලේ ශ්‍රේණිගත කිරීම හරිම නරකයි කියලා. ඊළඟට ලීනායි එයාගේ අපාර්ට්මන්ට් එකට යන අතරේදී බිම ඇදගෙන වැටෙනවා වගේම ඇය උන හැමදේටම ජීජීට තමයි බනින්න ගන්නේ. ජීජී මගේ ජීවිතේට අවදවසේ ඉඳලා නරක දේවල් විතරයි වෙන්නේ කිව්ව ගමන් ජීජී පිටුපසේ ඉඳලා ඔයානේ වැටුනේ ඇයි මට ඒකට බනින්න යහනවා. ඇයි පුදුම වෙලා ඔයා කොහොමද මෙතන ඉන්නේ? ඔයාට අපහු කාගේ හරි පිහියක් උදුර ගන්න ඕනේද කියලා ඇය අහන්නේ. ඉතින් ජීජී මෙතන අපාර්ට්මන්ට් එකේ නිවසක් මිලදී ගත්තා කිව්වහම ඇය ඔහුගේ ගොඩනැගිල්ලේ අංකේ ඉල්ලුවාම 30 කියලා ඔහු කියනවා. මේක අහලා ලීනායිට තවත් තරහා යනවා. මොකද ඇයි ඉන්න නිවස අසලම ඔහු ඉන්න නිසා. ඉතින් දෙන්න අසල්වැසියන් කියලා ඔහු කිව්වහම ඇත්තටම ඔහු ඇයගේ අවාසනාව වැඩ කරනවා කියලා යන්න හදනකොටම ආපහු වැටෙන්නේ අත්තේ ජීජී අයවල්ල ගන්නවා. ඒ වගේම ඇයට මෝඩයි කියලා එතනින් යන්නේ. ලීනායි දකිනවා ඔහු ළඟ ඇති මල්ලක මාළුවෙක් ඉන්නවා. ඇයි හිතන්නේ ඔහු මාළු නූඩල්ස් හදන්න යන්නේ කියලා. ඒ නිසා ඇයි කියන්නේ මට ඔයාගේ අපාර්ට්මන්ට් එක බලන්න ඉන්න පුළුවන්ද? මටත් බඩගිනි. ඔයාට මට මොනවා හරි කන්න හදලා දෙන්න පුළුවන්ද අහනකොට ජීජී උත්තර දෙන්නේ ඒත් මං ඔයාට අවාසනාවන්ත ගේන කෙනෙක් කියලා. ලීනායි ඒ දේ ප්‍රතික්ෂේප කරලා ඔහුගේ නිවසට යනවා. ජීජී උයමින් ඉන්න අතරේදී ලීනායි ඔහුගේ ගෙදර පරීක්ෂා කරනකොට ෆොටෝ එකක් දැකලා බලනවා. ඒකම ඔහුගේ ෆෝන් එක රින් වෙනවා ඇහිලා ජීජීට කිව්වත් ඔහුට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ලීනායි ඔහුගේ කාමරයට ගිහින් ෆෝන් එක ගන්නවා. එතකොට ජීජී ලීනායිගේ ෆොටෝස් තියලා ඇති පැත්තට යන්න ගනිද්දි ජීජී එතනට ඇවිත් ඇයිට එළියට යන්න කියනවා. ඊට පස්සේ ඔහු ඇයිට හදපු කැම ටික කන්න දෙනවා. ඇයි ඒ කැම ටික කාලා ඒවට ගොඩක් කැමති වෙන නිසා එක දිගට කාගෙන යන්නේ. ජීජීට එදිහා බලාගෙන ඉන්නවා. ඇයි නූඩල්ස් එක කාලා ඉවර කරපු ගමන් ජීජී ඇයිට ටිෂු එකක් දෙනවා වගේම ඇයි ඔහුගේ නූඩල්ස් අගේ කරන්න හිතිලා ලීනායි අඬන්න පටන් ගන්නේ මගේ අවන්හල වහලා තියෙන්නේ ගනුදෙනු කරුවන් නරක අදහස් දුන්නා කියලා. ජීජී මේ කියන දේවල් අහගෙන ඉද්දී ඇයි කියන්නේ මම පරිපූර්ණ චෙෆ් කෙනෙක් කියලා හිතුවත් ඔයාගේ නූඩල්ස් එකේ රහ බැලුවට පස්සේ මට මං ඉන්න තැන ගැන තේරුණා කියලා. ඒ වගේම ඔහු මාස්ටර් කොන්ගේ පිහිය ලබා ගත්ත නිසා ඒකත් අනිවාර්යයෙන්ම අපහු ගන්නවා කියනවා. ජීජී මේ දේවල් අහන් ඉඳලා කලකිරීමකටපත් වෙන්නේ. ඊට පස්සේ ඇය ඔහුගේ කැමරට ස්තුති කරලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට පෙන්නන්නේ ජීජී හම්බ වෙන්න කෙනෙක් එනවා. ඔයාගේ අයව මතක නැද්ද අහනවා. ඉතින් ඔහු ජීජීගේ කසින් සහෝදරයෙක් වෙන යන් වෙනවා වගේම ඔහු ලීනායිගේ වතුර එක බොන්න ගන්නකොට ජීජී ඔහුව නවත්තනවා. මේකට අර පුත්කලයා ලිප්ස්ටික් සලකුණක් වීදුරුවේ තියනවා දැකලා අර පුත්කලයා කියන්නේ මං ඉන්න කලින් ගැහණු ළමෙක් ආව නේද කියලා. ඊට පස්සේ ජීජීට වීදුරුවේ ඇති ලිප්ස්ටික් සලකුණ බලන්න පටන් අරගෙන වීදුරුව එතනින් අයින් කරනවා. ඊළඟට ලීනායි දකින්නේ තරුපහේ හොටෙල් එකකට සේවකයෙක් අවශ්‍යයි කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඇය කැන් ළඟට ගියාම ඔහු කියන්නේ ඔයාට මාස්ටර් කොන්ගේ පිහිය අපහු ගන්න ඕනේ නම් හොඳ තරුපහේ අවන්හලක රැකියාවක් ලබා ගන්න ඕනේ කියලා. මේ කතාව ඇහුණාම ලීනායි සතුටු වෙලා ඊළඟ දවසේ අර තරුපහේ අවන්හලේ ඉන්ටර්විව් එකට යනවා. මේ අතර ජීජී කැමරාවකින් හැමදේම බලන් ඉද්දී එයාගේ අවන්හලේ ඉන්ටර්විව් එකට ලීනායි ඇවිත් ඉන්නවා දැකලා කලබල වෙනවා. ඒ නිසා සහායිකාවගෙන් අහන්නේ ලීනායි මොන තනතුරටද ඉල්ලලා තියෙන්නේ කියලා. සහායිකාව කියන්නේ ඇයි කපටා පාලක රැකියාව හැර අනික් සියලුම රැකියාවන්ට ඉල්ලුම් කරලා තියෙන්නේ කියලා. ඊළඟට පෙන්නනවා ලීනායි හැම ඉන්ටර්විව් එකකින්ම අසමත් වෙනවා. ඒත් තියුම් පියුම් ඉන්ටර්විව් එක විතරයි ඇයිට ඉතුරු වෙලා තියෙන්නේ. ඉන්ටර්විව් එකට අවසන් කියලා කෙනෙක් ඇයිගෙන් අහන්නේ ඇයි කලබල නැද්ද කියලා. ඇයි උත්තර දෙන්නේ මම දන්නවා මේ ඉන්ටර්විව් එක දිනනවා කියලා. ඊළඟට පෙන්නන්නේ කුකින් ඉන්ටර්විව් එක පටන් ගන්නවා. ජීජී එතනට ඇවිත් මම මේ වටේ පරීක්ෂා කරන්න
ගන්නම් කියනවා. සහායකයා කෑමවල රහ බලන්න ඉන්න ගන්නේ. ඔහු ලීනායිගේ කෑම දිහා බලලා රෝස් මලක් තියෙනවා දැක්කහම ඇය ඒක තක්කාලි වලින් හැදුවේ කියනවා. ඊට පස්සේ ජියන්ජී දෙන්නගේම කෑම රහ බලලා ජියන්ජී තෝරගන්නේ සොන්ගේ කෑම ලීනායිගේ කෑම වලට වඩා හොඳ නිසා. ඊළඟට පෙන්නනවා තවත් අරු පහේ අවන්හලක් ඇති ජින්ජින් කියලා කෙනෙක්. මේ කාන්තාවට ලීනායිද ඇයගේ අවන්හලේ වැඩට ගන්න ඕනි වෙලා තියෙනවා. මොකද ඇය හිතන්නේ මාස්ටර්කොන් ලීනායි වගේ කෙනෙක්ව නිකන් ළඟ තියාගන්නේ නැහැ. ඒ නිසා ඇය ළඟ විශේෂ හේතුවක් ඇති කියලා. ඊළඟට පෙන්නනවා ලීනායි කැන්ට මෙහෙම කියනවා. ජියන්ජී ප්‍රතිඵල නිවේදනය කළාම එයාලා මාව චෙක් කෙනෙක් විදිහට නෙමෙයි ගබඩා බාරකරුවෙක් විදිහට බාරගත්තේ කියලා. ඉතින් ඇය අයදුම් නොකළ තනතුරේ රැකියාවට බාරගත්තේ ඇයි කියලා ඇය ජියන්ජීගෙන් ප්‍රශ්න කරනවා. "ඔහු කියන්නේ ඔයාට ලැබෙන රැකියාව ගන්නේ නැත්නම් රැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා." මේක ඇහුණට පස්සේ ඇය ඊට එකඟ වෙනවා. ඊළඟට ඇයි සොන් එක විහිළු කරමින් හයියෙන් hina වෙනවා. ජියන්ජී දැකලා ඉරිසියාවෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට පෙන්නන්නේ හැමදෙනාම උයන ගමන් ඉන්නකොට ලීනායි හොරෙන් බලාගෙන ඉන්නවා. ඇයි කියන්නේ ඔහු ඉල්ලපු මාළුවා කියලා ඉක්මනටම ළඟට ගෙනත් එනවා. ඇයි ඔහු වෙනුවෙන් කපන්නද ඇහුවාම ජියන්ජී තරහින් සහායිකාවට කෑ ගහන්නේ ගබඩා පාලකයන්ට කුස්සියට ඇතුල් වෙන්න බෑ. කවුරුත් ඇයට නීති කියලා දුන්නේ නැත්ද කියලා. මේකට ලීනායි හොඳටම ෂොක් වෙලා තරහක් පවා ඇති වෙනවා. ඊට පස්සේ හැම සේවකයෙක්ම කෑම කන තැනට ආවත් ලීනායි ඇවිත් නැති නිසා සොන් ඇයට කතා කරන්න යන්න හදනවා. එතකොට ජියන්ජී ඇවිත් සොන්ව නවත්තලා ලීනායිට කතා කරන්නේ. ඊළඟට ලීනායි යම්කිසි දේවල් වගේක් රාකයෙන් ගන්න ගිහින් වැටෙන්නේ යනකොට ජියන්ජී ඇවිත් ඇයව අල්ල ගන්නවා. ඉතින් දෙන්නම එකපාරටම කලබල වෙනවා වගේම ලීනායි අහන්නේ ඔහු මොනවද මෙතන කරන්නේ කියලා. ජියන්ජී කියනවා හැමෝම ඔයාට තවල් කෑමට කතා කරනවා වගේම ඔහු නීති වෙනස් කරන්නම් කියලා සමාවිල්ලන්න ගන්නේ මෙතෙන් සිට ඇයට කිචන් එකට ඇවිත් චෙක්ලට උදව් කරන්න පුළුවන් කියලා. ඒක අහලා පුදුම වෙනවා වගේම වතුර වගේක් බොන්න ගිහින් කටින් හැලෙනකොට ජියන්ජී ඇයව නවත්තනවා. ඉතින් අන්තිමටම ලීනායි සතුටින් කෑ ගහමින් නටන්න ගනිද්දි ජියන්ජී ඇය දිහා බලලා මේ කෙල්ලට ඇත්තටම පිස්සු කියලා පිට වෙලා යන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ ඔහුගේ සහෝදරයා වන යන්ව හම්බ වෙනවා. ඉතින් ඔහුට ජින්ජින් එක ඊළඟට තරගයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ජියන්ජී හා ලීනායි කෑමකට ජින්ජින්ගේ අවන්හලට යනවා. ඒක තරමක් මිලාතික එකක් වෙන්නේ. ජියන්ජී මිලාතික ආහාර ඕඩර් කරනකොට ලීනායි කියන්නේ ඊළඟ පාර මට ඔයාට කෑම වේලක් අරන් දෙන්න පුළුවන්ද? මට මේ වෙලාවේ සල්ලි නැහැ කිව්වහම ජියන්ජී ඒකට එකඟ වෙනවා වගේම ඇයට ජොබ් එකෙන් අස් වෙන්න බෑ කියනවා. ඉතින් ඇයව ස්ටෝර් කීපර් ජොබ් එකට තෝරගත්තු හේතුව ඇය ඔහුගෙන් අහන්නේ. ඉතින් ජියන්ජී උත්තර දෙනවා ඔයාම තමයි ඒ තනතුරට සිලෙක්ට් උනේ කියලා. ඊළඟට අතීතයේ සිදුවීමක් පෙන්නනවා. ඒ කුළු බඩුවල සුවඳ බලලා ඒ දේවල් අඳුර ගන්න ඕනේ වෙනවා. කාටවත් ඒ දේ කරන්න බැරි වෙද්දී ලීනායි සුවඳ බලලා කුළු බඩු මොන පෙට්ටියේ තියෙනවද කියලා හොයාගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි ජියන්ජී ඇයව ස්ටෝකීපර් ජොබ් එකට දාලා තියෙන්නේ. ඔහු කියන්නේ ඇයට තියුණු නහයක් තියෙන නිසා සිලෙක්ට් කරගත්තේ කියලා. ඊළඟට පෙන්නනවා දෙන්නම කෑම අරගෙන ඉවර වෙලා පිටතට එනකොට ලීනායිගේ තොලේ යමක් තිබිලා ජියන්ජී පිරිසිදු කරන්න හදලා ඒක නතර කරගෙන ඇයටම පිරිසිදු කරන්න කියනවා. ඊට පස්සේ ඇය ගෙදර යන අතරේදී ලීනායිට ජින්ජින්ම මගදී මුණ ගැහිලා ඇයට රැකියාවක් ලබා දෙන්න ඇයගේ තොරතුරු ඉල්ලගනිද්දී ලීනායි ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ලීනායිට ගෙදර යන්න බැරි වෙනවා වහින්න පටන් අරගෙන නිසා. තැනකට වෙලා ඇය ඉන්නකොට ජියන්ජී කියපු දේ මතක් වෙන්න ගන්නවා. ඇය රස බලන කෑමවල සුවඳ හා රස මතක තියාගන්න වගේම ජින්ජින් ඇයව මුණ ගැහෙන්න අනිවාර්යෙන්ම එනවා. ඒ ඇවිත් ඔවුන් කරන දේ අහයි ඒවයිට කියන්න කියනවා. ඉතින් ජියන්ජී කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා ජින්ජින් ඇයව හම්බ වෙන්න එනවා කියලා. ඊළඟට ලීනායි එයාගේ අපාර්ට්මන්ට් එකට වැස්සෙම යන්න ගන්නකොට ජියන්ජී කුඩයක් අරගෙන ඇය එනකම් බලාගෙන ඉඳලා ඒව නවත්තනවා. ඇය ඔහුව දැකලා පුදුම වෙලා ඔයා මෙතන මොනවද කරන්නේ? ඔයා මං එනකම් බලාගෙන හිටියද අහනකොට ජියන්ජී කියන්නේ ඔහු හොඳටම වහිනවා කියලා ඇයට සීතල දැනෙන්නේ නැති වෙන්න සුප් වාජනයක් දෙනවා. ලීනායි ගොඩක් සතුටු වෙනවා. ඔහු ඇය ගැන සැලකිලිමත් වෙනවා දැකලා. ඒ නිසා ලීනායි ජියන්ජීට හැමදේම කියනවා. ඔහු කියපු විදිහටම ජින්ජින් ඇයව හම්බ වෙන්න ආවා. ඇයව ජින්ජින්ගේ පැත්තට ගන්න සල්ලි පවා දෙන්න හැදුවා කියලා. ජියන්ජී අහන්නේ ඇයි මොනවද කිව්වේ? ඇයිගේ යෝජනාව පිළිගත්තද කියන දේ. මම එයාගේ ටීම් එකට එකතු වෙන එක ප්‍රතික්ෂේප කළා. මොකද මට කාටවත් වංචා කරන්න ඕනේ නැහැ කියනවා. ඉතින් ජියන්ජී ඇය ගැන සතුටු වෙන්නේ. ඊළඟට පෙන්නනවා ලීනායි අවන්හලට ගියහම දවස් 3කට වහලා කියලා දැන ගන්නවා. ඇය යන්න හදනකොටම කෙනෙක් ඉන්නවා දකින්නේ.
ඒ වගේම දෙන්නම එකිනෙකාගෙන් කවුද අහන්න ගන්නවා. ඊට පස්සේ දෙන්න එකට වාඩි වෙලා මේ පුද්ගලයා Tamanව හඳුන්වලා දෙන්නෙ කියලා. ඔහු සීනියර් චෙෆ් කෙනෙක් වෙනවා. ඒ වෙලාවෙම ජීඑන්ජීගේ සහායිකාව ඇවිත් කියන්නේ මම මිස්ටර් ජීඑන්ගේ ගෙදරට යනවා. ඔහු තරගයට සූදානම් වෙන නිසා පිහි කට්ටලේ දෙන්න ඕනි කිව්වහම ලීනායි ඔහුගේ ගෙවල් ළඟ ඉන්න නිසා ඔහුට ඒක දෙන්නම් කියලා ඉල්ල ගන්නවා. ඊළඟට ලීනායි පිහි කට්ටලේ අරගෙන ජීඑන්ජීගේ ගෙදර යනවා. ඉතින් ජීඑන්ජී ගෙදර නැහැ කියලා දැනගන්නේ. ඇය ඌට කතා කළාම ඇයට ඔහු ගෙදර පාස්වර්ඩ් එක කිව්ව නිසා ඇය ඇතුළට යනවා. ඊට පස්සේ ඔහුට එකපාරටම මතක් වෙන්නේ අර ෆොටෝස් ටික. ඉතින් ඔහු කරන්නේ ඉක්මනටම ගෙදර යන එක. ලීනායි තරහෙන් ඔහු දිහා බලාගෙන ඉන්නවා. ඔහු ගියාම දකිනවා ජීඑන්ජී හිතන්නේ ලීනායි හැමදේම දන්නවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඇයි කියන්නේ මගේ අවන්හලට නරක කමෙන්ට් දීලා ඔයා නේද වහලා දැම්මේ කියලා. ඔව් කියනවා වගේම ඇයි වෙන අවන්හලක වැඩ කරනවට ඔහු කැමති නැහැ කියනවා. මේකට නම් ඇයට හොඳටම තරහ ගියාම ඔහු කියන්නේ මම ඔයාට යෝජනාවක් කරන්නම්. මම මුහුදු ආහාර ගන්න ගියාම ඒ එකක්වත් මට දුන්නේ නැහැ. ඒ ඔක්කොම කඩ චින්චින්ට අයිති නිසා. ඔයා ඔයාගේ තියුණු නහය පාවිච්චි කරලා මට නැවුම් මුහුදු ආහාර ගෙනත් දුන්නොත් මම ඔයාව මගේ අවන්හලේ ඔෆිෂියල් චෙෆ් කෙනෙක් කරන්නම් කියලා. ලීනායි කියන්නේ ඒක විතරක් නෙමෙයි. මට ඕන ඔයාගේ තරගයේ සහායකයා විදියට ඉන්න. මේක අහලා ජීඑන්ජී එකග වෙනවා. ඊළඟට ලීනායි කියන්නේ එක මාකට් එකට ගිහින් නැවුම් මුහුදු ආහාර හොයන්න ගන්නවා. ඒකට ගොඩක් වෙලා යනවා වගේම වහින්නත් පටන් ගන්නවා. මේ අතර ජීඑන්ජී උයන්න ගන්නේ නිවුස් දාන ගමන්. එතකොටම නිවුස් වලට කියනවා එළිය කාලගුණේ හොඳටම නරකයි කියලා. මේක අහපු ගමන් එකපාරටම ජීඑන්ජීගේ අතත් තුවාල වෙලා අවුල් වෙනවා ලීනායිව එළියට යවපු එක ගැන. ඔය අතර ලීනායි මුහුදු ආහාර ටික අරගෙන හොඳටම තෙමිලා එනවා. මේක දැකලා ජීඑන්ජී පුදුම වෙන්නේ. ඔහු දකිනවා හැම මුහුදු ආහාරයක්ම නැවුම් කියලා. එතකොටම ලීනායි දකින්නේ ඔහුගේ අතේ කැපුම් තුවාලයක් තියෙනවා. ඇයි ඉක්මනටම ප්ලාස්ටික් එකක් කලවන්නේ. මේක දැක්කහම ජීඑන්ජීට සතුටක් දැනෙනවා. ඊට පස්සේ දෙන්න උයන්න පටන් ගන්නේ. ලීනායි සුවඳ බලලා හැමදේම ඔහුට දෙන්න ගන්නවා. එතකොට හොඳ නැවුම් විදියට කෑම හදන්න පුළුවන් වෙනවා. ඉතින් දෙන්න කෑම නැවත නැවත හදලා බලන්න ගන්නේ. ඉතින් මුළු දවසෙම දෙන්න වැඩ කරලා ජීඑන්ජීට හොඳටම මහන්සි නිසා කලන්තේ හැදිලා වැටෙද්දී ලීනායි හොඳටම කලබල වෙන්න ගන්නවා. ඔහුට මොකද උනේ මැරිලවත්ද කියලා. ඊළඟට ඌට සිහිය ආවහම ලීනායි ඉන්නව දැකලා පුදුම වෙනවා. ඉතින් ඇය මුළු රෑ පුරාම ඔහුව බලාගත්ත කියලා තේරුණාම ඇයට හදවතින්ම ස්තුති කරලා නැවත කෑම හදන්න යනවා. ඉතින් ඇයට තේරුම් යන්නේ ඔහු 100%ක්ම තමන්ගේ කෑම එක ගැන විශ්වාසයක් ඇති වෙනකන් කෑම එක හදලා බලන නිසා තමයි මෙච්චර හොඳ චෙක් කෙනෙක් වෙලා තියෙන්නේ කියලා. ඔන්න තරගේ දවසේ එනවා. එතකොටම චින්චින් ඇවිත් මගේ තීමනාව තවමත් ඔයා වෙනුවෙන් තියනවා කියලා ලීනායිට කියනවා. ඊට පස්සේ ජීජී ඉදිරියට ඇවිත් නෑ ඔයාට ස්තුතියි. ලීනායි මාත් එක්ක සතුටින් ඉන්නවා කියනවා. චින්චින් මෙයාලට සුබපතලා පිට වෙලා එතනින් යන්නේ. ඔන්න තරගේ පටන් ගන්න හදන්නේ. හැමදෙනාම තමන්ගේ උපරිමය ලබා දෙන්න උත්සාහ කරනවා. ජීජීද ලීනායිට කෑම සුවඳ පරීක්ෂා කරන්න දීලා කෑම වර්ග ටික උ හදන්න ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ කෑම ටික කට්ටියම හදලා ඉවර වෙලා අවසානයේදී කෑම පිගාන සූදානම් කරන්න ගන්නවා. විනිසුරුවන් චින්චින්ගේ කෑම පිගානට ගොඩක් කැමැත්ත දක්වනවා. මේක දකින චින්චින් ගොඩක් සතුටු වෙන්නේ. ඒත් මෙයාලා ජීජීගේ කැමරා බලනකොට විනිසුරුවන් ඌගේ කෑමකටත් ගොඩක් ආස වෙනවා. ඔවුන් අහන්නේ ඔයා කොළ සෝස් එක හැදුවේ කොහොමද කියන දේ. ජීජී උත්තර දෙනවා සීක්‍රාස් කියන ශාකයේ යොදාගෙන ඒ දේ හැදුවේ වගේම ලීනායි ඒ අදහස දුන්නේ කියලා. ඔන්න ඡන්දය දෙන කාලේ එනවා. ඒක ඡන්දයක් චින්චින්ට හා අනිත් ඡන්දේ ජීජීට ලැබෙනවා. දැන් තුන්වෙනි ඡන්දය සඳහා කාලය ආවහම හැම දිනම නිහඬව බලාගෙන ඉන්නේ. තුන්වෙනි ඡන්දේ ජීජීට ලැබුණාම ඔහු ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ලීනායි සතුටින් ඌව වැළඳ ගන්න අතර ජීජී hina වෙන්න ගන්නේ. ඉතින් නීති රීති වලට අනුව චින්චින්ට එයාගේ පිය ජීජීට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට පෙන්නනවා ජීජීගේ සීයා හැමෝටම චෙක් කෙනෙක්ව හඳුන්වලා දෙනවා. සුසී නමින් හඳුන්වන ඔහුගේ මිනිපිරියව ඔහුගේ හොටෙල් එකේ ප්‍රධාන චෙක් බවට ඇයව පත් කරනවා. ඊළඟට සුසී වන ජීජීගේ සහෝදරියව පෙන්නන්නේ. ඔය අතර ජීජී හා ලීනායි යන්න හදනකොට යන්වන ඌගේ සහෝදරයා ඇවිත් සුසී රටේ ඉඳලා ඇවිත් කියනවා. මේක ඇහුණ ගමන් ජීජී හැරිලා බලනකොටම සුසී ඔහුට අතවනිනව දකින්නේ. ඒ එක්කම ලීනායිට ඇමතුමක් එනවා තාත්තා අතුරුදහන් වෙලා කියලා. මේක ඇහුණ ගමන් ලීනායි හොඳටම අවුල් වෙලා නිවාඩුවක් අරගෙන පිට වෙලා යද්දී ජීජීට ඇගේ පස්සෙන් යන්න ගන්නකොට යන්න හන්නේ ඔයා සුසීව හම්බ වෙලා සුබපතන්නේ නැද්ද කියන දේ. ඒත් ජීජී ඌ කියන දේවල් අහන්නේ නැතුව ලීනායි පස්සෙන් යන්න
යන්න ගන්නවා. මේක දැක ගමන් සුසීට හොඳටම අවුල් යනවා. ඔන්න ලීනායි හා ජියන්ජී එකතු වෙලා ඇයිගේ තාත්තව හොයාගෙන යන්න ගන්නේ. ඉතින් ජියන්ජී ඇයිට උදව් කරන්න ආව සිදුවීම ලීනායි ගෙදර ගිය වෙලාවෙදි කැන්නෙක්ක කියන්න ගන්නවා. ජියන්ජී ඔයාට රළු විදියට හිටියා කියලා නේද? ඔයා කිව්වේ කියන දේ කැන්න හත්තේ. ඒත් දැන් එයා වෙනස් කියලා තමයි ඇයි පැහැදිලි කරන්නේ. කැන් ලීනායිට ටිකට් දීලා ජියන්ජීටත් ඇය එක්ක යන්න එන්න කියනවා. ඒ වගේම මේ ටිකට්පත් ඇය දෙන්නේ ඔහු කරපු දෙයට ස්තුති කිරීමක් විදියට. ඊළඟට පෙන්නනවා ලීනායි ජියන්ජීගේ ගෙදරට යනවා. ජියන්ජී නාලා ඉන්නවා දැකලා ඇය එකපාරටම අහන්නේ මං ඔයාගේ කොණ්ඩේ වේලන්නද කියන දේ. ඇය ඇතුළට ඇවිත් කොණ්ඩේ වේලන්න පටන් ගන්නවා. ඇය කියන්නේ ඔයාගේ කොණ්ඩේ හරිම සොෆ්ට් කොණ්ඩයක් තියන අයගේ හදවතත් ඒ වගේ කියලා අහලා තියෙනවා. ජියන්ජී නම් කියන්නේ එයා නම් කවදාවත් ඒ වගේ විකාර කතා අහලා නැහැ කියලා. ඊට පස්සේ ලීනායි අර සූ එකේ කතාව කියන්න පටන් ගන්නවා. මට ඔයාව සූ එකට එක්කගෙන යන්න ඕන. මට ඒට නිවාඩු දිනයකුත් ඕන කියලා. ඒක තමයි ඔයා මාත් එක්ක මෙච්චර හොඳින් හැසිරෙන්න කිව්ව ගමන් ඇය ඒ දේ ප්‍රතික්ෂේප කරලා දානවා. ඒ වගේම ටිකට් එක අරගෙන පිට වෙලා යන්න හදත්තේ ඔහු කියන්නේ ඇයිට ඒට නිවාඩු ගන්න පුළුවන් වගේම ඔහු එන්නම් කියන දේ. මේක ඇහුණ ගමන් ඇය සතුටින් පිට වෙලා යන්න ගන්නේ. ඔන්නේ අනුව ලීනායි එයාගේ තාත්තා වගේම ජියන්ජීද සූ එකට ඇවිත් ඉඳලා තුන්දෙනා එකට ඉඳගත්තාම ලීනායිව පුදුම කරවන දෙයක් සිද්ධ වෙනවා. ඒ ලීනායිගේ තාත්තා එකපාරටම ජියන්ජීව අඳුරගෙන ජියන්ජී මගේ කොල්ලා කිව්ව ගමන් ජියන්ජී අහන්නේ මම ඔයාට මාව මතකද කියලා. ඉතින් ලීනායිගේ තාත්තට මතක තිබිලා ඔයා දැන් ගොඩක් ලොකු වෙලානේ කියනවා. ලීනායි නිහඬව මේ දේවල් අහන් ඉඳලා ඊට පස්සේ ඇය කතා කරන්න අරගෙන කියන්නේ මේ මගේ බොස් ජියන්ජී එයා මගේ ළමා කාලේ යාළුවා නෙමෙයි කියලා. ඊට පස්සේ තුන්දෙනා සූ එක ඇතුළේදී ගොඩක් සතුටින් විනෝද වෙන්න ගන්නවා. ඒ අතරේදී ලීනායි ජියන්ජීගේ ෆොටෝස් කිහිපයක් පවා ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ලීනායි සබන් බෝල අරිමින් වගේම බැලුම් බෝල සමග පවා සතුටින් සෙල්ලම් කරන්න ගන්නවා. ඊළඟට තුන්දෙනා හංසයින් බලන්න ගිහින් හංසයින්ට කෑම දෙන්න හදනවා. ඉතින් ලීනායිගේ බෑග් එක ජියන්ජී ළඟ තියෙන හින්දා ඇය ඌට ගොඩක් සමීප වෙලා බෑග් එකෙන් පාන් කෑලි වගේක් ගන්නකොට ජියන්ජීගේ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. ජියන්ජීට ලීනායි හංසයින්ට පාන් දෙනකොට ගොඩක් කියුට් විදියට පේන්න අරගෙන ඇයිගේ ෆොටෝ එකක් හොරෙන් අරගෙන ඒ දිහා බලාගෙන ඌ hina වෙමින් ඉද්දි ලීනායිගේ තාත්තා ෆොටෝ එක දැකලා කෑ ගහන්න ගන්නේ මගේ දුවගේ ෆොටෝ එකක් අරගන්න ඔයා කවුද කියලා. එතකොටම ලීනායිට එතනට ආවහම ජියන්ජී බය වෙනවා. ඒත් ඒ සිතුවිලි ලීනායිගේ තාත්තගේ හිතෙන් නැති වෙලා යන්නේ කැන් එතනට එනවත් එක්කම. ඒත් ජියන්ජී නම් එච්චර සතුටකින් නම් නෙමෙයි ඉන්නේ ලීනායි හා කැන් එකට ඉන්නවා දැක්ක නිසා. ඔහුට ඉරිසියාවක් හිතේ ඇති වෙන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජීට උණ හැදිලා ලීනායිගේ ෆොටෝ එක දිහා බලාගෙන hina වෙමින් ඉන්න ගන්නවා. ඊට පස්සේ ඌ රෝහලට යන්න හදනකොටම ලීනායිව මුණ ගැහෙනවා. ඉතින් ඇයිව රෝහලට ඌ එකගෙන යන්නේ ඔහුගේ උදව්වට. ඔන්න රෝහලේදී ජියන්ජී ලීනායිට කරදර කරන්න ගන්නේ එක එක දේවල් ගෙනත් එන්න කියලා. ඉතින් ඔහු ලීනායිව ඒ විදිහට විහිළුවට අරගෙන සතුටක් ලබන්න ගන්නවා. ඔන්න ලීනායි පිටරයක් අරගෙන ජියන්ජීගේ ඔළුවට ගහනවා. එතකොට ඔහු මොකද කරන්නේ අහන්න ගන්නකොට ඇයි කියන්නේ මේ දේ කරොත් උනාඩු වෙනවා කියන දේ. ඒත් ඒ තාත්තා කිව්වා කියත්තේ ඔහුට පුංචි කාලේ සිදුවීමක් පවා මතක් වෙන්න ගන්නවා. ඒත් ඇය මේ විදිහට ඔහු අසනීප වෙලා ඉන්නකොට පිටරයක් ඇඩුවා. ඉතින් මේ දේවල් විකාර කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඔන්න දෙන්නගේ සංවාදයේ අතර ලීනායි කැන් ගැන කතා කරන්න ගන්නවා. ඔහු හොඳ කෙනෙක් කියලා. මේ කතාවට නම් ජියන්ජීට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා වගේම ඒ නිසා ඒක රණ්ඩු වෙලා ඇයට ගෙදර යන්නත් කියනවා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජී තනියම ගෙදර යන්න හදනකොට වැස්ස වහින නිසා ඌට කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒ මොහොතේම ලීනායි ඌ වෙනුවෙන් කුඩයක් අරගෙන ඇවිත් මං ඔයාව දාලා යන්නේ නැහැ. මං කුඩයක් ගන්න ගියේ කියනවා. මේකට නම් ජියන්ජී ටිකක් ඇඟීම් බර වෙලා ඔහු ඇගෙන් සමාව ඉල්ලන්න ගන්නේ. ඊළඟට පෙන්නනවා ලීනායි ගෙදර යනකොට සුසී ඇවිත් ඇයට කියනවා මගේ සහෝදරයා ඔයා නිසා මාව ගණන් ගන්නේ නැහැ. මට මගේ සහෝදරයව කාත් එක්කවත් බෙදා ගන්න ඕනේ නැහැ. ඒ හින්දා එයාගෙන් ඔයා ඈත් වෙලා ඉන්න කියලා. ඊට පස්සේ ආපහු සුසී කියන්නේ මට ආරංචි වුණා ඔයාගේ සුවඳ දැනීමේ ඵලය ගොඩක් හොඳයි කියලා. ඒ නිසා ලීනායිට තරගයකට කතා කරනවා. ලීනායි ඒකට එකඟ වෙන්නේ ඇයිට තමන් ගැන විශ්වාසයක් ඇති හින්දා. මෙතනට සොංහාෆින් ඇවිත් එයාලා විනිශ්චයකරුවන් බවට පත් කරලා තරගයක් තියන්න ගන්නවා. ඒ වගේම උන් සුවඳ තියෙන දේවල් ඇනුම් කරලා තරගයේ තියනවා. අන්තිමටම තරගයේ ප්‍රතිඵල ආවහම සුසී තමයි තරගයේ ජයග්‍රහණය කරන්නේ. ලීනායි ඒක අහලා ෂොක් වෙනවා. මොකද සුසීගේ සුවඳ දැනීමේ බලයද ගොඩක් ශක්තිමත් නිසා. ඒ වගේම මෙච්චර කාලයකට ලීනායිව සුවඳ දැනීමේ ශක්තියෙන් කිසිම කෙනෙක්ට පරාජය කරන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට පෙන්නන්නේ
ජියන්ජී හා ලීනායි ළමා මධ්‍යස්ථානයකට ගිහින් ගොඩක් සතුටු වෙනවා. මොකද ඔවුන්ට මෙතන ගොඩක් මතකයන් තියෙන නිසා. ලීනායි එළියට එද්දී එයාගේ ළමා කාලේ පින්තූරයක් දැකලා "ඒ මේ ඉන්නේ මම නේද? මාත් එක්ක මේ ඉන්න පිරිමි ළමයා කවුද? එයා මාත් එක්ක එකට හිටපු හොඳම යාළුවා නේද? ඒත් මට මෙයාව දැක්කහම හුරු පුරුදු බවක් දැනෙන්නේ ඇයි කියලා ඇයි කියවන්න ගන්නවා." ඊට පස්සේ පෙන්නනවා ජියන්ජී ඔහුගේ පරණ මතකයන් මතක් කරමින් ඉන්නවා. ඒ අනුව අතීත සිදුවීමක් පෙන්නන්නේ. පුංචි කාලේදී හැමෝම ජියන්ජීට හොරකම් කළා කියලා චෝදනා කරද්දී ලීනායි ඔහුට උදව් කරන්නේ ඔහු අහිංසක කෙනෙක් කියලා. එදා තමයි දෙන්න හොඳම යාළුවෝ බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මුළු දවසේම එකට ගත කරන්න ගන්නවා. මොකද ලීනායි දිවා කාලේ විතරයි ළමා සුරෙකුම් මධ්‍යස්ථානයේ ඉන්නේ. වර්තමානයේට කතාව ආවහම ජියන්ජී හොඳටම අඬන්න ගන්නේ ලීනායි ඇයි ඔයා මාව අඳුරගත්තේ නැත්තේ කියලා. ඊළඟට හැමෝම පිට වෙලා යන්න හදනකොට ෆින් වාහනේ ඉඳ නැති නිසා ජියන්ජීගේ වාහනේට ඇයිට නැග ගන්න කියනවා. ඊට පස්සේ ඇයි වාහනේට නැගලා ටිකක් කල්පනා කරලා ඔහුගෙන් අහන්නේ ඇයි ඔයා මේ අනාථ නිවාසයේ එක්ක මෙච්චරම බැඳීමක් තියෙන්නේ කියන දේ. ඔහු කියන්නේ මගේ ළමා කාලේ පුරාම මෙතන ගත කළේ. මට ඉතා ආදරණීය හැම වෙලේම මට සහාය වෙන මිතුරෙක් මෙතන හිටියා කියලා. මේක ඇහුණාට පස්සේ ලීනායිට සැකයක් එනවා. ඔහු ඇගේ ළමා කාලේ හොඳම මිතුරාද කියන දේ. ඊළඟ දවසේ ලීනායි දරුවන්ව බලන්න ළමා සුරකුම් මධ්‍යස්ථානයට එනවා. එතකොට මැනේජර් කියන්නේ ඔයයි ජියන්ජී තවමත් ඉස්සර හිටියා වගේමයි කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ ඇයිට තේරුම් යන්නේ බොස් වෙන ජියන්ජී ඇයිගේ ළමා කාලේ මිතුරා කියන දේ. ඊළඟට ලීනායි කැන්ට කතා කරලා අලුත් අවන්හලක් ඕපන් කරනවා කියනවා. ඒ අනුව ලීනායි හා කැන් අවන්හල සඳහා අලුත් තැනක් හොයන්න යනවා. ඒත් ඒ තැන මිලාතික වෙන්නේ. කැන් හා ලීනායිට තැනක් හොයලම හොඳටම මහන්සියක් දැනෙනවා. ඊළඟට දෙන්න කරන්නේ ෆින්ගේ පස්සෙන් යන්න ගන්න එක. ෆින් කායකකට නැගලා යනකොට ලීනායිට කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඒ නිසා ඇය යන්නේ නෑ වගේම කැන් කරන්නේ ෆින්ගේ පස්සෙන්ම යන්න ගන්න එක. ලීනායි අර කෝල් එක ආවහම ෂොක් වෙලා ඉන්නේ. මොකද කෙනෙක්ට අයව මුණ ගැහෙන්න ඕනි වෙලා තියෙනවා. ඔන්න ෆින් අවන්හලකට යනවා කැන්ද දකිනවා. ඔව් ෆින්ගේ පස්සෙන්ම ඇතුළට ගියාම ඇයි මෙතන මෙච්චර අඳුරු කියලා හිතනවා. එතකොටම සුසී පිටුපසින් ඇවිත් මෝඩයා ඔයාගේ සන්ග්ලාස් ගලවන්න කියනවා. කැන්ට සුසීව දකිද්දී පළමු බැල්මෙන්ම ඇයිද කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට ලීනායි ජියන්ජීගේ අවන්හලට යන්නේ සොන්ම හම්බ වෙන්න. එතකොට ඇයි දකිනවා සොන් අමුතු විදිහට බලාගෙන ඉන්නවා. මුලදී ලීනායිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සොන් කියන්නේ හොඳ චෙක් කෙනෙක් විදිහට මට ලැබෙන්න ඕන තනතුර ඔයාට ලැබුණේ. මට ජියන්ජීගේ සහායකයා විදිහට තරගයේ වැඩ කරන්න තිබුණේ. ඒත් ඔයා ඒකට ගියා. මුල ඉඳලා ඔයා මගේ තන උදුර ගන්න හදපු එක කලේ කියලා. ලීනායි ඌට පැහැදිලි කරන්නේ ඒක එහෙම දෙයක් නෙමෙයි කියන දේ. සොන් ඇයිගේ ඇඟට පෙට්‍රල් විසි කරලා ඒක ඇවිලෙන ගින්දරට පත්තු කරන්න හදනවා. ඒත් ලීනායි කරන්නේ ඔහුගේ ඇඟට කුළුබඩු විසි කරන්න ගන්න එක. ඒකෙන් ලයිට් එක බිම වැටුනහම වෙලාවට ජියන්ජී මෙතනට එනවා. සොන් කියන්නේ හරි ඔයත් මෙතනට ආවනේ. දැන් දෙන්නම එකට වැරෙන්න. ඉතින් සොන් කිසිම දෙයක් කරන්න කලින් ලීනායි කරන්නේ ආපහු ඌට කුළුබඩු විසි කරලා එළියට පැනගන්න එක. ඇයි තැනක නතර වෙලා ජියන්ජීගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. එතකොට ඌ එකපාරටම පුදුම වෙලා ඇයි දිහා බලන්නේ ඇයි ඌගේ පරණ නමින් කතා කරපු නිසා. ඊට පස්සේ ඌ අහනවා මම ඔයාගේ පුංචි කාලේ යාළුවා කියලා ඔයා දැනගත්තද කිව්වහම ලීනායි ඒ දේ කියන්න කලින් පොලිස් නලාහඬ ඇහෙනවා ඇහිලා දෙන්නම hina වෙන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ ලීනායි ඇයගේ අවන්හල ඕපන් කරන තැන අන්තිමටම හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ජියන්ජීගෙන් නැයට කෝල් එකක් එනවා ඔහු හම්බ වෙන්න එන්න කියලා. ඒ අනුව ඔහු හම්බ වුණාම ඔහු අහන්නේ ඔයා මාව දැනගත්තාම ඇයි ඔයා ඒ ගැන මගෙන් ඇහුවේ නැත්තේ? කුතුහලයක් ඇති වුණේ නැත්තහත්තේ ඇයි උත්තර දෙන්නේ ඇයිට අහන්න දෙයක් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ අතීත සිදුවීමක් පෙන්නනවා ජියන්ජී තාත්තා එක්ක ඉන්න. ඉතින් ජියන්ජීට මිතුරන්ට සමුදෙන්න කිව්වත් ජියන්ජී ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයාගේ යාළුවා යන්න ඌට ඊට දෙන්නේ නැහැ කියලා. ඉතින් එදා ඔහු පිට වෙලා යනකොට ලීනායිට කියන්න බැරි වෙලා තියෙනවා. වර්තමානයේදී ලීනායිට ඌ එක්ක මේ සිතුවීමට තරහින් ඉන්නේ. ඉතින් ජියන්ජී කියන්නේ හෙට අවන්හලට එන්න කියන දේ. මට මගේම කියලා අවන්හලක් පටන් ගන්න ඕනේ නිසා මට රැකියාවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. ඒකට නම් ජියන්ජී තරහින් ඔයා කොහොමද එහෙම කරන්නේ? ඔයාට කොන්ට්‍රැක්ට් එක අමතක වුණාද? රැකියාවෙන් ඉවත් වෙන්න මාසයකට කලින් ඒ ගැන දැනුවත් කරන්න ඕන. ඔයා එහෙම කළොත් ඔයාගේ සැලරි එක මම කපනවා. සමහර විට ඔයාට මම කිසිම දෙයක් දෙන්නේ නැති වෙයි කියලා ඔහු පිට වෙලා යනවා. ඊට පස්සේ ලීනායි අවන්හලේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ. ජියන්ජී ඇයිගේ කනින් අල්ලගෙන ඇයි ඔයා මෙහෙම කරන්නේ අහනවා. ඊට පස්සේ කලින් දවසක වුණ සිදුවීමක් පෙන්නනවා. කැන්නයිට කියලා තියෙනවා ඔයා රැකියාව හොඳටම අවුල් කරගන්න
වැඩ හරියට කරන්න එපා කියලා. මේ නිසා තමයි අය වැඩ ටික හරියට කරන්නේ නැත්තේ. මොකද එතකොට GNG අයව ඉක්මනට මාස් කරන හින්දා. ඊළඟට ලීනායි ගෙදර යන්න හදනකොට GNG අයව අල්ලගෙන ගෙදර යන්න ඉඩ දෙන්නේ නැහැ. හැම දිනාටම වැඩකට පිටතට යන්න සිද්ධ වෙන හින්දා රැස්වීමකට ඇයට සම්බන්ධ වෙන්න කියලා ඉන්න වෙනවා. ඇයි නම් රැස්වීම ගැන කිසිම උනන්දුවක් නැහැ. ඒ වෙලාවෙම සුසී ඇවිත් ඇයටත් ඔවුන් එක්ක යන්න ඕනි කියනවා. ඒත් GNG ඇයව තරයෙන්ම ප්‍රතික්ෂේප කරලා පිට වෙන්නේ. එතකොට ලීනායි සුසීට hina වෙන්න ගන්නවා. ඒකට නම් සුසී කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊළඟට ලීනායි GNGට කතා කරලා ඇයට සනීප නැති හින්දා අද ඉන්න වෙන්නේ නැහැ කිව්වාම GNG ඒ වෙනකොටත් ඇයව එකගෙන යන්න ඇවිත් තියෙනවා. ඊළඟට පෙන්නනවා කැන් ඩෙන්ටිස් කෙනෙක්ට කියනවා එයාගේ තත හිමින් ගලවන්න කියලා. ඩොක්ටර්ට බෝතලයක් තියලා රිදෙනකොට ඒක තද කරන්න කියන්නේ. ඔන්න ඩොක්ටර් දත ගලවන්න පටන් ගන්නකොටම සුසී ආවහම ඔහුගේ අතින් බෝතලේ වැටිලා සුසීගේ අත ඔහු තදින් අල්ලගෙන කෑ ගහත්තේ සුසීට වේදනාවක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ කැන් සුසීට කෑම වගේක් අරන් දීලා උණ දෙයට සමාව ගන්නේ. සුසී ඒකට කමක් නැහැ කියන්නේ වගේම ලීනායි GNG හා අනිත් අය ගියේ කොහෙද අහනවා. කැන් කිසිම දෙයක් කියන්නේ නැති වෙද්දී ඔහුගෙන් ආදරෙන් අහන්න ගන්නකොට ඔහුට නොකිය ඉන්න බැරුව හැමදේම කියනවා. ඊට පස්සේ GNG සේවකයෝ එක්ක තැනකට එනවා. මේකට සුසී හා කැන්ද සහභාගී වෙලා ඉන්නවා පෙන්නන්නේ. ඉතින් කට්ටියටම මෙතන ගේම් එකක් කරන්න වෙනවා. ඒක හරියට ඩ්‍රාමා එකක් රඟපානවා වගේ. ඒකට සුසී නම් ගොඩක් සතුටු වුණත් ලීනායි හා කැන් පිටුපසේ ඉඳලා කතා කරන්න ගත්තාම මේක දකින GNGට නම් ඉරිසියාවක් එනවා. ඔන්න ලීනායි ඩ්‍රාමා එක විදියට ඇඳගෙන ඉඳලා ඇයගේ පාර්ට්නර්ව හොයාගෙන ගියාම GNG ඉන්නව දකින්නේ. එතකොටම සුසී ඇවිත් කියනවා සහෝදරයා ඔයා හරි කඩවසම් ඒත් මේ මෝඩ කෙල්ලගේ පාර්ට්නර් වෙන්න ඔයා ගැලපෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම එයා ඔයාව නැති කරයි කිව්වහම ලීනායි උත්තර දෙන්න හදලා පිට වෙලා යද්දි සුසී අයියාගෙන් අහන්නේ ඔයා ඇත්තටම මේ අමුතු කෙල්ලට කැමති වෙන්න පටන් අරගෙනද කියලා. ඒත් ඔහු කිසිම දෙයක් නොකිය පිට වෙනවා. ඔහු ලීනායිට යන්න නොතේ කරාඹු දෙකක් දෙනවා මම මේවා ඔයාට ගත්තේ කියලා. ඇය පුදුම වෙලා ඇත්තටම මට දහලා කරාඹු දෙක දාගන්නම වගේම GNG මාතෘකාව වෙනස් කරන්න ගන්නේ ඔයා මගේ පාර්ට්නර් ඒකයි මම මේක ගත්තේ වෙන දෙයක් හිතන්න එපා කියලා. ඉතින් ඇය කරාඹු දාගන්න උත්සාහ කළත් තනියම දාගන්න බැරි වුණාම ඔහු ඇයට උදව් කරන්න ගන්නවා. ඒ මොහොතේදී හදිසියෙම දෙන්න එකිනෙකා දිහා බලාගෙන ඉන්න ගන්නේ එකිනෙකා කෙරෙහි හැඟීමක් ඇති වෙන්න අරගෙන හින්දා. ඒ GNG ඉක්මනටම පහුබහිනවා වගේම ලීනායි ඔහුට ස්තුති කරලා දොර වහනවා. ඊළඟට කට්ටිය රංගනයට සූදානම් වෙන්න ගන්නේ. කෙනෙක්ව මරලා දාලා කිව්වහම මේක අහලා හැමෝම එතනට දුවගෙන යත්තේ බොරු මලසිරුරක් තියෙනවා දකින්නවා. ඇත්තටම හැමෝටම ඒ හරහා දෙයක් කරන්න ලැබෙනවා. ඒ මිනිමරුම සිද්ධ කරපු කෙනා කවුද කියලා හොයන එක. ඉතින් හැමෝම කැලේ පැත්තට යන්න පටන් ගන්නෙ. ඊළඟට GNG රහස් කාමරයක් හොයා ගන්නවා. ලීනායි හා GNG ඇතුළට ගියාම හොඳටම කලවරයි කියලා දකින්නේ. GNG ඔහුගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරලා ෆෝන් එක හංග ගන්නවා. මොකද ඔහු දකින්නේ ඇයගේ හා ඔහුගේ ෆොටෝ එකක් ෆෝන් එකේ තිබුණ නිසා ඒක ලීනායි දකින්නවට කැමති වෙන්නේ නැහැ. ඒත් ලීනායි ටිකක් දැක්කත් ඒක ඇයගේ ෆොටෝ එකද කියලා නම් හරියටම ෂුවර් නැහැ. ඔවුන් දෙන්නම ගොඩක් ඉඟි හොයා ගන්නවා. ඒ එක්කම දෙන්නටම තේරුම් යනවා කෙනෙක් එයාලව මෙතන හිර කරලා කියන දේ. ඉතින් මේ GNGගේ මාමා වන ෂෝන් නැරෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් කාටද කියලා කලබල වෙනවා. ඊට පස්සේ GNG ෆෝන් එක අරගෙන බලද්දී බැටරි නැති නිසා ෆෝන් එක ඕෆ් වෙනවා. ඔය අතර ෂෝන් දුවනවා පෙන්නනවා වගේම සුසී ඔහුව දැකලා තේරුම් ගන්නවා මොකක් මාරි දෙයක් වෙලා කියලා. ඇය කැන්ලවා මාමවල්ල ගන්නවා. ඊළඟට පෙන්නන්නේ අර අඳුරු කාමරයේ ඇතුලේ ඔක්සිජන් නැතුව ලීනායිට හුස්ම ගන්න අපහසු වෙලා ඉති GNGට ඇය ගැන හොඳටම අවුල් යනවා. ඒ එක්කම ඇයට කලන්තය හැදුනහම ඇයව අවදි කරවන්න ඔහු උපරිම උත්සාහ කරනවා. ඊට පස්සේ GNGට අතීත සිදුවීමක් මතක් වෙන්න අරගන්නේ ඔහුගේ තාත්තා ඌව කැබින් එකක් ඇතුලේ හංගනවා වගේම මිනිස්සු කිහිප දෙනෙක් ඇවිත් තාත්තව මරලා දානවා. මේක දැකලා ඔහු හොඳටම අඬන්න ගන්නේ. වර්තමානයේට කතාව ආවහම සුසී මාමව අල්ලගෙන ඇවිත් ඉන්නව පෙන්නනවා. ඔහු ආවේ ඇයි වගේම සහෝදරයා කොහෙද කියලා ප්‍රශ්න කරන්නේ. ඒ විතරක් නෙමෙයි හැමදාම වගේ ඔයා එයාට මොනව හරි කරලා තියෙනව නේද අහනකොට ඔහු කිසිම දෙයක් කියන්නේ නැති වෙද්දී ඇය අතේ තිබුණු පොල්ල අරගෙන ඔහුට ගහන්න හදනවා. එතකොට ඇයගේ මාමා වුණ ෂෝන් හැමදේම කියන්න ගන්නවා. එයා GNGව උණ බම්බු තැනක හිර කරලා දැම්ම කියලා. ඒ අනුව සුසී අයියව බේරගන්න ඉක්මනටම යනවා. ඔය අතරේදී ලීනායි තවමත් සිහිය නැතුව ඉන්නවා වගේම GNGගේ තත්වයේද නරකත්තට හැරිමින් තියෙනවා. ඒත් ලීනායිට සිහිය නැති නිසා ඌ කරන්නේ ඇයට ඔක්සිජන් ලබා දෙන්න
ගන්න එක. ඒ නිසා ඌ කරන්නේ ලීනායිව කිස් කරන්න ගන්න එක. මේ සිද්ධිය නිසා ජීජීගේ හදවතත් වේගයෙන් ගැහෙන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ ලීනායි හා ජීජී රෝහලේ ඉන්නවා. ඉතින් ඒකෙන් පේන්නේ සුසී ඇවිත් දෙන්නව බේරගත්තා කියන දේ. ලීනායි ඇහැරිලා ජීජී දිහා ආදරෙන් බලන්න ගන්නවා. ඒත් ඇයිට තේරුම් යන්නේ ජීජී ඇහැරෙන්න හදනවා කියන දේ. ඒ හින්දා ඒ දුවගෙන ගිහින් ඇඳේ නිදා ගන්නවා. ඉතින් ජීජී නම් ලීනායි තාමත් ඔහු එක ඉන්නවා කියලා දැක්කහම හිනාවක් එනවා. ඔහුත් ඇය ළඟට ගිහින් ඇය දිහා ආදරෙන් බලාගෙන ඉත්තේ ලීනායි ජීජී ගිහිල්ලා කියලා හිතලා ඇය අහන්නේ මිස්ටර් ජීයන් ඔයා මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ ඔයා කොඳිද්ද කියලා ඌ අහත්තේ ඇය ඌ කියනවා. ඊළඟට ඇය සෙරප්පුව දාගන්න හදනකොට ඔහු ඇයට සෙරප්පුව දාන්න ගන්නවා. ඔහු ඒකත් ගොඩක් ආදරයෙන් කරන්න ගන්නේ. ජීජීගේ මේ හැසිරීම දැකලා ඇය පුදුම වෙනවා. එතකොටම කැඳුවගෙන ඇවිත් දෙන්නම එකට ඉන්නවා දැකලා කියන්නේ මම වැරදි වෙලාවක ආවේ කියන දේ. එතකොට ලීනායි හැමදාම වගේ කැන්ට පහර දෙන්න ගන්නවා. අන්න ওই වෙලාවේ ලීනායිගේ තාත්තා පළතුරු වගේක් අරගෙන බලන්න එනවා. එතකොටම ලීනායිගේ මූණට විසිවුණ කොලයක් ජියන්ගේ මූණෙත් වැදුනහම ඇය ඌගෙන් සමාව ඉල්ලනවා. ඊළඟට පෙන්නනවා දෙන්න ඩිස්චාර්ජ් වෙලා රෝහලෙන් පිට වෙලා යන අතරේදී කැන් එක්ක ඇය කතා කරමින් එනකොට ජියන්ජීරි රිසියා හිතිලා දෙන්නගේ මැදින් පිට වෙලා යන්න ගන්නවා. උන්න ලීනායිගේ තාත්තා ටැක්සි එකකට නැගලා ජියන්ජීටත් එයාලා එක්ක යන්න කතා කරනවා. මේක ඇහුණ ජියන්ජී ඔවුන් ළඟට එන්න ගත්තාම ලීනායි කැමති වෙන්නේ නැහැ. "ඔව් එයාලා එක්ක එනවට." ඒ නිසා ඉක්මනටම කායයකට නගිනවා. ඒත් ජියන්ජී කායගේ දොර අල්ලගෙන අහන්නේ "මම ඔයාගේ ගෙදරට යවුව මාළුවා මතකද? මන් ළඟ තාමත් ඒක තියෙනවා" කියලා කියන්න ගන්නවා. ඊට පස්සේ ඌ මාළුවව බලන්න ඇයිගේ ගෙදර එන්නම් කියද්දිම ඇයිගේ ඔළුව වාහනේ ඇතුළට ඇතුල් කරන්න හදද්දී ඔළුව වැදෙන්න ගිය හින්දා ජියන්ජී අත තියලා ඔළුව වැදෙන එක නතර කරගෙන බේර ගන්නවා. ඊට පස්සේ ඇය ඌට සමු දෙනකොට ඔහු පිට වෙලා යනවා. ඊළඟ දවසේ ජියන්ජී අර මාළුවව බලන්න ලීනායිගේ ගෙදර ගියාම ඔහු දකින්නේ මාළුව හොඳ තත්වයක නැහැ කියලා. ඔහු අහන්නේ ඔයා මාළුවව හොඳට බලාගත්තේ නැද්ද කියන දේ. ලීනායි මාළු ටැංකියේ වතුර වෙනස් කරන්න ගියාම ඇයගේ මුහුණට වතුර විසිවෙන්න ගන්නවා. ජීජී කරන්නේ හිමින් සැරේ ඒ ටික පිරිසිදු කරලා දාන්න ගන්න එක. ඉතින් ඔහු මේ තරම් ඇයට ලං වෙලා ඉන්න ගත්තාම ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. ඒ වගේම ජීජී පිටුපසට ගිහින් කියන්න ගන්නේ අපි හිර වෙලා හිටපු දවස ඔයාට මතකද? මම ඔයාට කෘතිම සොසනේ දුන්න දවසේ ඔයා ටිකක් සිහියෙන් හිටියේ කියලා මට දැනුණා. ඇත්තටම ඇය තා ටිකක් ඒ වෙලාවේදී සිහියෙන් ඉඳලා තියෙනවා. ඒත් ඇය කිසිම දෙයක් දන්නේ නැහැ වගේ හැසිරෙන්න ගන්න. ජීජී කියන්නේ මම මේ හැමදේම කළේ ඔයාට කෘතිම සොසනේ ලබා දෙන්න ඕනේ නිසා. ඔයා මාව නොසලකා හරිනවා නම් මට සමා වෙන්න. ලීනායි කියන්නේ කනගාටු වෙන්න එපා. මම ඒ තේමාව බල්ලෙක් කැපුවා කියලා හිතන්නම් කියත්තේ ජීජී අහන්නේ ඔයා මාව බල්ලෙක්ටද සමාන කරන්න කියලා. ඉතින් නෑ ඉක්මනටම උත්තර දෙන්නේ හොට්ඩොග් කියලා මාළුවා දිහා බලන් ඉන්න ගන්න එක. ජීජී එතන ඉඳලා ගොඩක් ධෛර්යය අරගෙන අහන්නේ ඔයා මට දැන් වෛර කරන්නේ නැත්ද කියන දේ. ඇය උත්තර දෙන්නේ නැහැ. හැබැයි ඇය කියනවා මම ඔයාට වෛර කරන්නේ නැහැ. මම මේ දවස්වල බිසි. මට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ ජීජීට සහනයක් දැනිලා ලීනායිට සමු දීලා ඒකේ ගෙදරින් පිට වෙලා යද්දී ඇය ඒ දිහා බලන් ඉඳලා පළවෙනි පාරට ඔහු එක්ක කතා කරනකොට සතුටක් ලබනවා. ඊළඟට පෙන්නන්නේ ජීජී හා ලීනායි කවුරුත් නැති තැනකට යනවා. ලීනායි කියන්නේ ඇයි ඔයා මාව මෙතනට එක්කගෙන ආවේ කියන දේ. ඔහු කියන්නේ එතකොට ඔයාට මාත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කියලා වගේම ඇයට අමතර වැටුපක් පවා දෙනවා කියනවා. මේකට නම් ඇය කැමති වෙලා කැම්පින් උපකරණ ටික එළියට ගන්න යනවා. මේ අතර කැන් කල්පනා කරමින් ඉන්න ගන්නේ අද මටත් සුසී එක්ක කාලය ගත කරන්න පුළුවන් වුණා නම් කියන දේ. එතකොටම අවන්හලට සුසී පළවෙනි කස්ටමර් විදියට එනවා දකිනවා. ඇයගෙන් ඔහු අහන්නේ කවුද කිව්වේ මේක මගේ අවන්හල කියලා. මම මේ ළඟින් යන ගමන් හිටියේ බිය එකක් බොන්න හිතුන නිසා මෙතනට ආවා කියනවා. ඊළඟට පෙන්නනවා ජීජී හා ලීනායි මාළුවෙක් අල්ලන්න උත්සාහ කරනවා. ඒ ජීජීට අල්ලගන්න බැරි වෙද්දී ලීනායි කියන්නේ එයා ගෙදර යනවා කියලා. ඊට පස්සේ ජීජී එයාට ලිය වැදලා රිදුනා වගේ රඟපාන්න ගත්තාම ඒ ඉක්මනටම ඌගේ ළඟට ගිහින් ඔයා හොඳින්ද කියලා අහන්න ගන්නවා. ඊට පස්සේ ඌ රඟපෑමක් කරන්න කියලා තේරුම් ගියාම ඇය ඌට පහර දෙන්න ගන්නවා. ඊළඟට පෙන්නනවා ජීජී මාළු බදිනවා. ඒ වගේම ලීනායි කියන්නේ එයා හදපු ටෙන්ට් එක හරි නැහැ. ඔයා හදපු ටෙන්ට් එක වගේ නැහැ කියලා. ඊට පස්සේ ඌ ඇයට නිහඬව ඉන්න කියලා මාළු බදින්න ගන්නවා. ඊළඟට දෙන්න රෑ කෑමෙන් පස්සේ තේ බොන්න ගන්නකොට වහින්නත් පටන් ගන්නවා. ඒකෙන් ලීනායි
ලීනායිගේ ටෙන්ට් එක විනාශ වෙලා යනවා වගේම ජීඑන්ජී කියන්නේ කමක් නැහැ. ඔයාට කායිකේ නිදා ගන්න පුළුවන් කියන දේ. ඒ අනුව ලීනායි කායිකේ තත්ත්වේ බලන්න යනවා. ඉතින් ජීඑන්ජී මේ කැම්පින් වැඩේ හිතාමතාම කරලා තියෙන්නේ අද වහිනවා කියලා දැනගෙන. ඔන්න ලීනායි ආපහු එන්නේ හොඳටම සීතලෙන්. ඔහු ඇයිව බ්ලැන්කට් එකෙන් කවර් කරනවා. ලීනායි කියන්නේ කායිකේ ඉඳ නැහැ කියලා. ඊට පස්සේ ඌ කියනවා කමක් නැහැ. ඔයාට මගේ ටෙන්ට් එකේ නිදා ගන්න පුළුවන් කියලා. ඌ කායිකේ නිදා ගන්න හදත්තේ ඇය ඌව නවත්තලා කියන්නේ කරුණා කරලා කායිකට යන්න එපා. ඔයාට උණ හැදුනොත් ඒකට ඔයා මට බනීවේ. දෙන්න එකට ටෙන්ට් එකේ නිදාගමු කියලා. මේක ඇහුණාම ජීඑන්ජී ලීනායි දිහා බලාගෙන ඉන්න ගන්නවා. ඊළඟට පෙන්නනවා ජීඑන්ජී හා ලීනායි එක ටෙන්ට් එකේ නිදාගෙන ඉන්නවා. දෙන්න ගොඩක් නොසන්සුන්ව තමයි නිදාගෙන ඉන්නේ. ඒ වෙලාවෙම ඒ ෆෝන් එක හොයන්න පටන් ගන්නවා. ඒ එක්කම නොදැනුවත්වම ඔහුගේ අත අල්ලන්න ගන්නේ. ජීඑන්ජී අහන්නේ මොකද වුනේ කියලා. ඇයි කියන්නේ ෆෝන් එක හෙව්වේ කියන දේ. ඊට පස්සේ ඔහු ඇයිගේ ෆෝන් එක හොයාගෙන ඇයට දෙනවා. ඇයි ඉක්මනටම ෆෝන් එක අරගෙන බලද්දී රෑ 12යි කියලා දකින්නේ. ඇය ඌට අලුත් අවුරුද්දට සුබ පැතුම් එකතු කරන්න ගත්තාම ජීඑන්ජී ඒකට ගොඩක් සතුටු වෙලා ඇයටද සුබ පතනවා. දෙන්නම එකිනෙකා දිහා බලාගෙන hina වෙන්න ගන්නේ. ඒ වෙලාවෙම ලීනායි අනිත් පැත්ත හැරිලා ෆෝන් එක දිහා බලන් ඉන්න ගන්නවා. එතකොට ඌ ඇයට නිදා ගන්න කියන්නේ. ලීනායි එයාගේ ෆෝන් එක පැත්තකින් තියලා නිදා ගන්න හදනවා. ඊළඟට පෙන්නන්නේ සුසී හොඳටම බීලා ඉtti කැන්නයිට ගෙදර යන්න කියනවා. ඒත් සුසී ඒකට කැමති වෙන්නේ නැහැ. කැන්ව ළඟට ඇදලා අරගෙන ඔයා මට කැමතියි තහත්ති. ඔව් ගොඩක් කැමතියි කිව්වහම සුසී කරන්නේ ඔහුව කිස් කරන්න ගන්න එක. ඒකට නම් කැන් පුදුමයටපත් වෙන්න ගන්නවා. ඒ අනුව ඔහු දැයිව කිස් කරන්න ගන්නේ. ඊට පස්සේ පෙන්නනවා ලීනායි එයාගේ අවන්හලට ආපහු ඇවිත් ඉන්නවා. ඉතින් ජීඑන්ජී තාම දන්නේ නැහැ ලීනායි අලුත් අවන්හලක් පවත්වාගෙන යනවා කියන දේ. ඔහුට හොරෙන් තමයි මේ අවන්හල කැන් එක්ක එකතු වෙලා කරගෙන යන්නේ. එතරම් කාන්තාවක් එයාගේ තුවත් එක්කගෙන ඇවිත් කියන්නේ අද මගේ දුවගේ උපන්දිනය මට වැඩ නිසා උපන්දිනය සමරන්න බැරි වුණා. මම දැන් වැඩ ඇරිලා ආවේ. ඒත් හැම අවන්හලක්ම වහලා ඔයාගේ අවන්හල වහන්න කලින් දුව වෙනුවෙන් යමක් හදන්න පුළුවන්ද? ඇයි වෙස්ටර්න් කෑම වලට ගොඩක් කැමතියි කියලා. ඉතින් ලීනායි කියන්නේ එයාට වෙස්ටර්න් කෑම ගැන දැනුමක් නැහැ. හැබැයි මම අනිවාර්යෙන්ම උත්සාහ කරන්නම් කියන දේ. ඊට පස්සේ පෙන්නනවා ඇයි ගොඩක් දේවල් හදනවා. ඇයි ඒවා දෙන්නට පිළිගන්වනවා වගේම ඔවුන් ගොඩක් කෑම වලට කැමති වෙනවා. ඉතින් කෑම කාලා දෙන්න යන්න හදනකොට ගැහණු ළමයා ලීනායිට කියන්නේ මං ඔයාගේ අවන්හල ගැන ගොඩක් අයට කියන්නම් කියලා. ඊළඟට පෙන්නනවා ලීනායි ජීඑන්ජීට ස්තුති කරන්න යනවා. මොකද ජීඑන්ජී තමයි මේ කෑම හදන හැටි කියලා දීලා තියෙන්නේ. ඔහු කියන්නේ ඇයි ෆ්‍රී නම් ඔහු එක්ක කෑම කන්න එන්න කියන දේ. ලීනායි ඒ දෙයට කැමති වෙනවා. ඉතින් ජීඑන්ජී කරන්නේ ඇයි බෝගේ ගෙදරට එක්කගෙන යන එක. ඉතින් දෙන්නම එකට රැකෑමක් කන්න ගන්නවා. ඒ වගේම ගොඩක් දේවල් ගැන කතා කරන්නත් ගන්නවා. ඊට පස්සේ ලීනායිගේ තොලේ යමක් ඇවිලා තියෙනකොට ඔහු කරන්නේ ඉක්මනටම පීදාලා දාන එක. ඉතින් දෙන්න එකිනෙකා දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නත් ගන්නවා. ඒ වෙලාවෙම ජීඑන්ජී කරන්නේ වතුර වගයක් ගේන්න කුස්සියට යන්න ගන්නවා. ලීනායි එයාට වයින් බොන්න ඕනේ කිව්වහම ඔහු ඇයට වයින් කාමරේ තියනවා අරගෙන එන්න කියනවා. ඉතින් ඇයි කාමරේට යනකොට දකින්නේ ජීඑන්ජීගේ හතුරන්ගේ ෆොටෝස් තියෙනවා. මේක දැක්කහම ලීනායි හොඳටම ෂොක් වෙනවා. ඒ වෙලාවෙම ජීඑන්ජී එතනට ඇවිත් කියන්නේ ඔයා හිතන් ඉන්න දෙ නෙමෙයි ඒක කියලා. ඒත් ඇයි කිසිම දෙයක් අහන්නේ නැතුව පිට වෙලා යන්න හදන්නේ. ඒ වෙලාවෙම ජීඑන්ජී කරන්නේ ලීනායිව මාස්ටර් කොන්ඩේ අවන්හල ළඟට එක්කගෙන ගිහින් පැහැදිලි කරන්න ගන්න එක. මම මගේ නංගිව උයන්න උගන්නන්න මෙතනට එක්කගෙන ආවා. මම මාස්ටර් කොන්ගෙන් ගොඩක් පැගෑපත් වුණත් සීයාගේ ඉල්ලීම නිසා ඔහු ඒ ප්‍රතික්ෂේප කළා. මේක අහලා ලීනායි නිහඬව ඉන්න ගන්නවා වගේම ජීඑන්ජී අහන්නේ සීයාගේ ඉල්ලීමට එයාගේ දෙයක් කරන එක වරදක් නෙවෙයිද කියලා. ඒ හින්දා ඔහු තීරණය කළා කියන්නේ මාස්ටර් කොන්ගේ පිහිය උතුර ගන්න. මේක අහලා ලීනායි කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ජීඑන්ජීගේ වචන ඇත්ත කියලා තේරුණ නිසා. ඊළඟට පෙන්නන්නේ අර පුංචි ගැහණු ළමයා නිසා අවන්හලට ගොඩක් කස්ටමර්ස්ලා එනවා. ඉතින් දැන් ලීනායිගේ අවන්හලට හොඳ රිවිව්ස් ලැබෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ නිසා ඇගේ අවන්හලත් ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. ඔය අතරේදී චින්චින් ලීනායිව හම්බ වෙන්න ඇවිත් ඉඳලා ලීනායි ඇයට කියන්නේ මගේ අවන්හලේ අමුද්‍රව්‍ය ඉවරයි. ඒ හින්දා අමුද්‍රව්‍ය ගන්න පුළුවන් තැනක් ගැන කියන්න කියලා. චින්චින් කියන්නේ අඩු මිලට බඩු දෙන කෙනෙක් ඉන්නවා කියලා. ඒ අනුව ලීනායි කරන්නේ මේ පුද්ගලයා එනකම් බලාගෙන ඉන්න එක. ඔහු ඇත්තටම යන් වෙනවා. ඔහුව දැක්ක ගමන් ලීනායි පුදුමයටපත්
වෙලා ඇයිගේ කෑමවල රහ බලන්න ඌට ඉඩ දෙනවා. යන් මේ කෑම කාලා ඒවවලට ගොඩක් කැමති වෙලා කියන්නේ මම ඔයාගේ අවන්හලට අමුද්‍රව්‍ය දෙන්න කැමති. ඔයා මාත් එක්ක යන්න ඕනේ කිව්වහම ලීනා ඒකග වෙනවා. ඒ අනුව යන් කරන්නේ ඇයිව ඌගේ අවන්හල වෙත එක්කගෙන යන්න ගන්න එක. ඔහු ඇයිට ඉන්න කියලා ජියන්ජීව හම්බ වෙන්න එළියට එනවා. මේක දැක්ක ලීනායි පුදුම වෙලා ඉක්මනටම වාහනේ ඇතුලේ පහත් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඌ එතනින් යනවා දැකලා ඇයි වාහනෙන් බහින්න ගන්නකොට ජියන්ජී ඇයව දැකලා ලීනායි ඔයා මෙතන මොකද කරන්නේ අහනවා. මේක ඇහුණ ගමන් ඇයි ඉක්මනටම කිසි දෙයක් නොකිය ඉන්නවා වගේම කලබලයට ඇයගේ කකුල පවා පෙරලිලා වැටෙනවා. ඒක දැකලා ජියන්ජී කරන්නේ ඇයි ළඟට එන එක. ඊට පස්සේ ඌ ඇයව එතනින් එක්කගෙන ගිහින් කකුල අල්ලගෙන බෙහෙත් දාන්න ගන්නේ ඇය ගැන කරදර වෙන නිසා. ඉතින් ඌ ඇය ගැන සැලකිලිමත් වෙන විදිය දැක්කාම ලීනායි ඔහු දිහා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ඌ ඇයව වඩාගෙන එතනින් අරගෙන යනවා. ඊළඟට පෙන්නනවා ලීනායිද දකිනවා ජියන්ජීගේ වාහනේ ඇයගේ ගෙවල් ළඟ නතර කරලා තියෙනවා. ඉතින් ඔහු ඇයව අල්ලගෙන ඔහු එක්ක ඔහුගේ අවන්හලට එක්කගෙන ගිහින් ඇය කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඌ තාම දන්නේ නැහැ ඇයිට අවන්හලක් තියෙන බව. ඔය අතර කැන් ලොකු නිවුස් කම්පැනි එකක CEO-ව හම්බ වෙන්න ගිහින් ඉන්නවා පෙන්නනවා. ඒ කවුරුත් නෙමේ කැන්ගේ අක්කා වෙන්නේ. ඉතින් මේකෙන් පෙන්නන්නේ කැන් කියන්නේ පොහොසත් පවුලක කෙනෙක්. කැන් අක්කට කියනවා එයාගේ අවන්හල ගැන ඉන්ටර්විව් එකක් කරන්න කියලා. කැන්ගේ සහෝදරිය ඒකට කැමති වෙනවා ඔහුගේ ඉල්ලීම නිසාම. ඔය අතරේදී ලීනායි ගෙදර යනකොට ජියන්ජී ඇයව පිටිපසට ඇදලා අරන් අද අපි ඒකට ඩිනර් එක ගමු කියනවා. ලීනායි හිතන්නේ ජියන්ජී එයාට කැමති වෙන්න පටන් අරගෙනවත් කියන දේ. ඉතින් ඇය නම් ඌට කියන්නේ වැදගත් වැඩක් තියෙනවා කියලා ප්‍රතික්ෂේප කරන එක. එතකොට ඌ කියන්නේ පරක්කු වෙලා ඉන්න මම බලන් ඉන්නම් කියලා. ලීනායි ඊට එකඟ වෙලා එතනින් යද්දී ජියන්ජීගේ ඇසිස්ටන්ට් නැවිත් ඇයට වාහනේට නගින්න කියනවා. ඒ අනුව ලීනායිට වර්තා වගේක් පෙන්නනවා. සහායිකාව ඇයට කියන්නේ ඔයා දන්නවද මිස්ටර් කොන් කොහෙද ඉන්නේ කියලා. ඔහු කඳුකරේ ඇවිදින්න ගිහින් කියලා තමයි ලීනායි උත්තර දෙන්නේ. ඉතින් සහායිකාව ඒ තේ නෙමෙයි ඔහු රෝහලේ ඉන්නේ කියනවා. ඊට පස්සේ ලීනායි කරන්නේ මාස්ටර් කොන්ව බලන්න රෝහලට යන එක. ඇය ඒකෙන් හොඳටම අඬන්න ගන්නවා. ඇයට කිසිම දෙයක් ඔහු කිව්වේ නැති එකට. එතකොටම කැන්ද එතනට ඇවිත් අඬන්න ගන්නේ. ඉතින් මාස්ටර් කොන්ගේ පිහිය ගත්තට පස්සේ ඔහු ගොඩක් නරක අතටපත් වෙලා තියෙනවා. ඒත් ඌ කියන්නේ මං හොඳින් නිදහසේ ඉන්නවා කියන දේ. එතකොට ලීනායි කියන්නේ ඔයා දන්නවද අපි අපේ කියලා අලුත් අවන්හලක් පටන් ගත්තා. ඔයා ඒක බලන්න ඉන්නම ඕන. මේක අහලා මාස්ටර් කොන් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ දෙන්නහුව එතනින් එක්කගෙන යන්නේ. ඊළඟට පෙන්නනවා ඔහුව එක්කගෙන ඇවිත් කෑම ගොඩක් හදලා පිළිගන්වනවා. ඔහු රස බැලුවට පස්සේ ලීනායිව ප්‍රශංසා කරන්න ගන්නේ අන්තිමටම ඇය උයන් ඉගෙනගෙන කියලා. ඒ වගේම කැන්ටද ප්‍රශංසා කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මෙයාලා හොඳට අවන්හල මැනේජ් කරලා ඇති බව කියනවා. තුන්දෙනා කතා කරමින් ඉද්දී මාස්ටර් කොන්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරිලා හුස්ම ගන්න අමාරු වෙලා ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කතා කරනවා. ඊළඟට ජියන්ජී අවන්හල ළඟට ආවහම දකින්නේ ඔහුට අභියෝග කරලා ලිපියක් තියෙනවා. ඔහු ෆින්ට කියන්නේ මට ලී පවුලෙන් අභියෝගයක් ලැබුණා කිව්වහම ෆින් හිතන්නේ ලීනායිගේ පවුලෙන් වෙන්නේ නැති කියලා. ජියන්ජී නම් මේ දේ පිළිගන්නේ නැහැ. මොකද ලීනායි ළඟ තරු පහේ ශ්‍රේණිගත කිරීමක් සහිත පවුලේ පිහියක් නැති නිසා. ඔය අතර ලීනායි ජියන්ජීව පරාද කරන්නේ කොහොමද කියලා ගොඩක් කලබල වෙලා ඉන්නවා. ඉතින් කැන්නයිට කියන්නේ ඇයිට සැහැල්ලුවෙන් ඉන්න කියන දේ. ඉතින් ලීනායි තමයි ඇත්තටම ජියන්ජී එක්ක තරගයක් කරන්න හදන්නේ. ඊළඟට ලීනායි අවන්හලට යද්දී ජියන්ජී ඇවිත් කියනවා අද ඉඳලා ඔයා කිසිම තරගයක මගේ සහායකයා වෙන්න ඕනේ නැහැ. මේක අහලා ලීනායි පුදුම වුණත් ඇයිට තේරුම් යන්නේ ඔහු ඇය එක්ක තරග කරන්න හදන්නේ කියලා. ඊළඟට පෙන්නනවා යන් සීයාට කියනවා ජියන්ජී ඊළඟ තරගයේ ලී පවුලේ එක්ක තියෙන්නේ කියලා. සීයා කියන්නේ ලී පවුලේ අය එදා මේ නගරේ ගොඩක් ප්‍රසිද්ධ අය. ඒත් හදිසියෙම මේ පවුලේ නම ඉයුම් පිහුම් වලින් අතුරුදහන් වෙලා ගියා කියලා. ජියන්ජී ඔවුන්ව පරාද කළොත් මම ගොඩක් සතුටු වෙනවා. ජියන්ජීව මගේ අවන්හලේ ප්‍රධාන චෙෆ් විදියටත් පත් කරනවා කියන්නේ. ඊළඟට පෙන්නනවා ලීනායි හා කැන් අලුත් කෑම වර්ගයක් හදලා තරගයට සූදානම් වෙමින් ඉන්නවා. ඒ වෙලාවෙදි මෙයාලා ජියන්ජීව දකින්නවා වගේම දෙන්න ඉක්මනටම හැංගෙනවා. ඉතින් ඔහු ලී පවුල ගැන හොයන්න ඉන්නේ කවුද ලී පවුලේ චෙෆ් වගේම ඒ කෙනාගේ කුසලතාවය මොනවද කියලා. ලීනායිට අදහසක් එන්නේ ජියන්ජී ළඟට ගිහින් කියන්න ලී අවන්හල බලන්න ඕනේ හින්දා ඔහුගේ පස්සෙන් ආවේ කියන්න. ඒ
අනුව ළඟට ගියාම ඇයිව දැකපු එකට ඌ සතුටු වෙනවා. ඉතින් දෙන්න ලීයා වන්හලා ඇතුළට ගිහින් වාඩි වෙලා ඉති. ඒ වෙලාවේ ලීනායිට කැන්ගෙන් මැසේජ් එකක් එනවා. ඉක්මනටම කිචන් එකට එන්න කියලා. මේක දැක්ක ගමන් ලීනායි ඉක්මනටම බඩ ගොඩක් රිදෙන නිසා ටොයිලට් එකට යනවා කියලා ඉතනින් යනවා. ඒත් ජියන්ජී ඇයි කියන කිසිම දෙයකට අවධානය දෙන්නේ නැහැ. ඇයි ගැන ඌට සැකයක් ඇති හින්දා. ඊළඟට ලීනායි කිචන් එකට ගියාම ජින්ජින් ඉඳලා කියන්නේ මට උයන්න බෑ. මගේ කෑමවල රහ ජියන්ජී අඳුරනවා කියලා. ඉතින් ලීනායි අදහසක් දෙන්නේ කැන්ට රෙසිපි එක කියන්න එයා උයයි කියන දේ. ඒත් කැන්ට තනියම ඔක්කොම කරන්න බෑ කිව්වාම ලීනායි තිරිගන්වනවා ඔහුට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඊළඟට කැන් කොහොම හරි කෑම හදලා ඉඳා ජියන්ජීට කෑම එක පිළිගන්වනවා. ජියන්ජී කෑම එක රහ බලලා වේටට කියන්නේ අද ඔයාගේ චෙෆ් නිවාඩුද කියලා. ඇයි නෑ එයා කිචන් එකේ ඉන්නවා කිව්ව ගමන් ලීනායි ඉක්මනටම කෑම එකේ රහ බලලා එළියට දානවා. ඊළඟට පෙන්නනවා කැන් කිචන් එක අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඌ හැමදේම විනාශ කරනවා. ලීනායි ඇතුළේ වෙන දේවල් ගැන කලබලයෙන් ඉන්නේ වගේම ජියන්ජී වේටවරියගෙන් අහන්නේ අන්තිම කෑම එක කොයි වෙලාවෙද එන්නේ කියලා. ඉතින් වේටවරිය ඉක්මනට මේ කියද්දි කැන් ලීනායිට ඇතුළට එන්න කියලා සංඥා කරනවා දකිනවා. ලීනායි ජියන්ජී කැන්ව දකින්න කලින් ඕගේ මූණෙන් අල්ලගෙන ඕගේ තොල්වල යමක් තියෙනවා කියද්දි ජියන්ජී මේකට හොඳටම ෂොක් වෙලා එහෙම කරන්න එපා කියනවා. කොහොම හරි ලීනායි ඇතුළට ගියාම කැන්නයිට කියන්නේ කරුණා කරලා මාව බේරගන්න. තව දුරටත් මට මේක කරන්න බෑ කියලා. එතකොට ඇය අපහු ඌව තිරිගන්වන්නේ අද දවසේ ආරක්ෂකයා ඔයා කිව්ව ගමන් ඔහු අපහු වැඩේ කරන්න එකක වෙනවා. ඊළඟට පෙන්නනවා ජියන්ජී අන්තිම කෑම එක රහ බලනවා. ඒ කෑම එකත් කලින් ඒව වගේ එච්චර රහ නැහැ කියලා තේරුම් යන්නේ. ඒ නිසා ඌ කෑම පිඟාන ඉවතට විසි කරලා දානවා. එතකොට ඇයත් අඟවන්නේ ඒ කෑම එක හොඳ නැහැ වගේ. ඊට පස්සේ අපි දැන් මෙතනින් යමු කිව්වාම ඔහු ඊට එකඟ වෙනවා. ඊට පස්සේ මෙයාලා යන්න හදද්දී සුසී මෙතනට එනවා. ඉතින් ඇය ඔවුන්ව වාඩි කරවලා කියන්නේ මටත් මෙතන කෑම කන්න ඕනි කියන දේ. ඒත් කෑමවල සුවඳ එද්දී එච්චර හොඳ නැහැ කියලා ඒට තේරුම් යනවා. මේ අතර කැන් සුසී ඇවිත් කියලා දැනගෙන ගොඩක් කලබල වෙනවා. ජින්ජින් අහන්නේ ඔයාට මොකද වුනේ කියලා. කැන් කියන්නේ සුසී ජියන්ජීට වඩා භයානකයි කියන දේ. ඉතින් ජින්ජින් අහගෙන මොකද කරන්න කියලා කල්පනා කරන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජී කියනවා මෙතන චෙෆ් නරක විදියට කෑම හදන්නේ එයාගේ කුසලතාවය ගැන දන්නේ නැතුවද කියලා. ඉතින් සුසීට ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද චෙෆ් කියලා බලන්න ඕනි වෙලා ඇතුළට යන්න ගනිද්දී කරන්ට් එක යනවා. ජියන්ජී සුසීට කතා කරලා එයාලට පරක්කුයි ඒ නිසා ගෙදර යන්න ඕනි කියනවා. සුසී නම් කියන්නේ එයාට යාළුවෙක් හම්බ වෙන්න තියෙනවා. ඔයා ගෙදර යන්න කියලා කිචන් එකට ගිහින් කැන්ට එළියට එන්න කියනවා. කැන් අහන්නේ ඇය ඇයි ආවේ කියන දේ. එතකොට සුසී අහනවා ඔයා මට කවුරුත් නෙමෙයි නේද කියලා. අපි කවුරුත් නෙමෙයි ඔයා යාළුවෙක් විතරයි නේද කියලා කැන් කියනවා. සුසීට නම් ඔහුව යාළුවෙක් විදියට නෙමෙයි ඕනේ. ඔහුට ඇය කැමතියි කියන්න ගන්නවා. ඊට පස්සේ ඇය ඔහුව කිස් කරන්න ගන්නේ. ඊළඟට පෙන්නනවා ලීනායි මාස්ටර්කොන්ව මුණ ගැහෙන්න යනවා. ඔහු කියන්නේ ඔයා මට හැමදාම කෑම ගෙනත් දෙන්න ඕනේ නැහැ කියලා. ලීනායි ඊට එකඟ වෙන්නේ නැහැ වගේම ජියන්ජී එක්ක තියෙන තරගයේ කවුද දිනන්නේ කියලා මාස්ටර්කොන්ගෙන් අහද්දී ඔහු නම් කියන්නේ දෙන්නම දක්ෂ හින්දා කවුද කියන්න බෑ කියලා. ඉතින් මාස්ටර්කොන් කියන්නේ දෙන්නම කෑම හදන්න ඉගෙන ගත්තේ හදවතින් නෙමෙයි. ජියන්ජී සීයාව පරත්තන්න කෑම හදන්න ගත්තේ. ඔයා මට උණ දෙයට පරිගන්න කෑම හදන්න ගන්නේ. ඔයාලගේ දෙන්නගේ හදවතින්ම කෑම හදන කෙනා දිනන්නේ කියලා උත්තර දෙනවා. ලීනායි කිය ගමන් සුසී එතනට ඇවිත් කියන්නේ ලීනායිගේ පස්සෙන් ආව හින්දා ඌ ඔයන් ආවේ කියලා. මාස්ටර්කොන් සුසීව දැකලා සතුටු වෙනවා. මාස්ටර්කොන් එයාගේ මුළු කතාවම සුසීට කියන්න ගන්නවා. ඒක අහලා සුසී යටන්න ගන්නවා වගේම ඇයි කියන්නේ එයා නිසා හැමදේම උනේ කියන දේ. ඉතින් පුංචි කාලේදී ජියන්ජී මාස්ටර්කොන් ළඟට එන්න කලින් සුසී ඇවිත් කියලා තියෙනවා අයියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද ඇය අයියව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. මාස්ටර්කොන් ඒකට කමක් නැහැ කියන්නේ දැන් දේවල් ඉවර වෙලා නිසා. ඒ හින්දා සමාව ඉල්ලන්න එපා කියනවා. ඊළඟට පෙන්නන්නේ කැන් ජියන්ජීව හම්බ වෙලා අහනවා ඔයා ලීනායිට කැමතිද කියලා. ඔව් මම කැමතියි. ඒත් ඇයි මට කැමති නැහැ කියලා ඌ කියද්දී ඒකම දෙන්නට ඇහෙනවා ලීනායි කෑ ගහනවා කරුණා කරලා කැන්ට ගහන්න එපා. එයා ගේ වැරැත්ත නෙමෙයි කියලා. කිසිම කෙනෙක් තොර අරින්නේ නැති නිසා ලීනායි පාස්වර්ඩ් එක ගහලා ඇතුළට ඇවිත් කැන් හොඳින් ඉන්නවද කියලා පරීක්ෂා කරන්න ගන්නේ. ජියන්ජී කියන්නේ අපි කතා කරන ගමන් හිටියේ කියලා. ඊට පස්සේ ලීනායි හා කැන් ඔහුගෙන් සමාවිල්ලලා පිට වෙලා යන්න ගන්නවා. ඊට පස්සේ අනාතරේදී කැන් ලීනායිගෙන් අහන්නේ ඔයාට ජියන්ජීගේ ගෙදර පාස්වර්ඩ් එක කිව්වේ කවුද කියලා. ජියන්ජී මට කිව්වේ එයාගේ උපන්දිනේ තියෙන්නේ කියලායි කිව්ව ගමන් ඒ දවස අද කියන දේ ඇයිට මතක් වෙන්න අරගෙන ඔහු කිව්ව දෙයක් පවා මතක් වෙනවා.
ඔහුගේ උපන්දිනේ දවසේ ඔහුගේ තාත්තා සුප් එකක් හදලා දුන්නා කියලා. ඉතින් ලීනායිට ඔහු වෙනුවෙන් යමක් කරන්න ඕනේ වෙනවා. ඔය අතර ජියන්ජී පුංචි කාලේ වීඩියෝ එකක් බලමින් හොඳටම බොන්න ගන්නවා. ඉතින් අම්මා තාත්තා ඔහු එක්ක ඉද්දී එදා කොච්චරනම් සතුටක් තිබුණාද කියලා ඔහු කල්පනා කරන්න ගන්නවා. එතකොටම දොරේ බෙල් එක රින් වෙනවා ඇහිලා බලන්න ගියාම ඔහු දකින්නේ බිම භාජනයක් තියෙනවා. ඔහු දකිනවා ඒතේ වැස්ස දවසේ ඔහු ලීනායිට දුන්න භාජනය කියලා. ඒ නිසා ලීනායි ගෙනත් තියන්න ඇති කියලා හිතනවා. ඇයි මේ ළඟ කොහේ හරි ඇති කියලා හිතලා ඇයිව හොයන්න ගත්ත ගමන් ඔහුට එහෙම්මම සිහිය නැති වෙලා යනවා. ඉතින් ඔහු වැටෙන්න කලින් ලීනායි ඔහුව අල්ල ගන්නවා. ඒ වගේම ඉක්මනටම ඔහුගේ ගෙදරට අරගෙන යනවා. ලීනායි ඔහුව සෝෆායක උඩින් තියන්න හදනකොට ඔහුව ඇගේ ඇඟ උඩට වැටෙන්න ගන්නවා. ඔහුට ඇහැරුණාම ඔහු ඇයි දිහා බලාගෙන කියන්නේ ඇයි ඔයා මෙහෙට ආවේ කියන දේ. ඇයි කියනවා මම අවසර නැතුව ඇතුළට ආවෙකට සමා වෙන්න කියද්දී ඔහුට දැනගන්න ඕනේ වෙන්නේ ඇයි ඔහු කැන්ට ගහයි කියලා බය වුනේ මාව ඔයාට නරක කෙනෙක් වගේ පේනවා තහත්තේ ඇයි එහෙම දෙයක් නැහැ කියලා යන්න හදනකොටම ජියන්ජීට අපහු පාරක් සිහිය නැති වෙනවා. ලීනායි ඔහුව පරීක්ෂා කරද්දී හොඳටම උණ කියලා තේරුම් ගන්නවා. ඇයි ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කතා කරන්න ඔහුගේ ෆෝන් එක ගනිද්දී ස්ක්‍රීන් එකේ ඇයිගේ ෆොටෝ එකක් තියෙනවා දකින්නේ. ඒක දැක්ක ගමන් ඇයි හොඳටම කලබල වෙනවා වගේම ජියන්ජීට ඇයිව කොච්චර වැදගත්ද කියන දේ පවා ඇයිට තේරුම් යනවා. එතකොටම ඔහු ඇහැරිලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න එපා. මට දැන් හොඳයි ටිකක් බඩගිනි කියලා ලීනායි ගෙනාව සුප් එක බොන්න ගන්නවා. ඒකට ඔහු ගොඩක් කැමති වෙලා කියන්නේ දැන් ඔයා නියම චෙක් කෙනෙක් වෙලා කියන දේ. එතකොට ඇයිට ගොඩක් සතුටු හිතෙනවා වගේම ඉක්මනටම එතනින් යනවා. ඒත් ඔහු යන්න නොදී නතර කරගෙන මම මාස්ටර් කොන්ගේ පිහිය ගත්තේ නැත්තම් මම ඔයාගේ කැමතිම කෙනා වේද? එතකොට ලීනායි කියන්නේ දැන් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියලා. එතකොට ඔහු සමාව ඉල්ලුවත් ඇයි ඔහුගේ සමාව පිළිගන්න නම් සූදානමක් නැති නිසා එකඟ වෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා මාස්ටර් කොන්ගේ තත්ත්වය නරකතට හැරිලා තියෙනවා. ડોක්ටර්ස්ලා ඔහුව ඉක්මනටම ඔපරේෂන් යුනිට් එකට අරගෙන යන්නේ. කැන්හා ලීනායි හරිම දුකෙන් ඉන්නවා උණ දේවල් ගැන. එතකොටම ડોක්ටර් කෙනෙක් ඇවිත් කියනවා මාස්ටර් කොන්ට තව පොඩි කාලයක් විතරයි තියෙන්නේ. ඔහු වෙනුවෙන් යාඥා කරන්න කියලා. මේක ඇහුණ ගමන් ලීනායි හොඳටම අඬන්න ගන්නවා. ඊට පස්සේ ලීනායි ජියන්ජීගේ අවන්හලට යනවා. අද තරගේ ඔහුගේ අවන්හලේ තියෙන නිසා. ලීනායි ඇතුළට ගියාම වාර්තාකරුවන්ටයි කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ වගේම ජියන්ජීද ලීනායිව නොසලකා ඇතුළට යන්න ගනිතේ වාර්තාකරුවන් ඔහුව වට කර ගන්නවා. ලීනායි තරගයට සූදානම් වෙමින් ඉන්න ජියන්ජී ළඟට යන්න හදලා කල්පනා කරන්නේ කොහොමද ඌට මුහුණ දෙන්න කියන දේ. ඊට පස්සේ ඇයට මාස්ටර් කොන්ව මතක් වෙලා ඔහුගේ නිල ඇඳුම හා පිහි බෑග් එක අරගෙන හැමෝම ඉස්සරහට එනවා. ලීනායිව දැක්ක ගමන් ජියන්ජී පුදුමයටපත් වෙලා ලීනායි තමයි ඔහුගේ ප්‍රතිවාදියා කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ලීනායි එයාගේ තරුපහේ පිහිය හැමෝටම පෙන්නලා මම ආවේ මාස්ටර් කොන්ගේ පිහිය ගන්න කියනවා. ඊට පස්සේ තරගේ පටන් ගත්තාම ඇයි මුළු අවධානයම කැමවලට දෙන්න ගන්නේ. ඒ ජියන්ජී පුදුම වෙලා ඉන්න හින්දා ලීනායි දිහා බලනකොට ඔහු වැරදි කිරීමට පටන් ගන්නවා. ලීනායි නම් තරගේ අතර මාස්ටර් කොන්ගේ වචනේ නැවත නැවත මතක් කරන්න ගන්නවා. ඊට පස්සේ ජියන්ජී ආපහු වැරද්දක් කරන්න ගන්නේ ලීනායි දිහා බලන්න ගිහින්. මොකද ඌට වැදගත් කියලා හිතන ගැහණු ළමයා ඔහුට අභියෝග කරන්න ඇවිත් ඉන්න එක ගැන නැවත නැවත හිතට වද දෙන්න ගන්නවා. ඔන්න දෙන්නම කෑම හදනකොට එයාලා පෞද්ගලික දක්ෂතා පාවිච්චි කරන්න ගන්නේ. ඊට පස්සේ ජියන්ජී එයාගේ පිගාන හදන එකට සම්පූර්ණ අවධානය ලබා දෙනවා. ටික වෙලාවකට පස්සේ මෙයාලා කෑම ಜಾති දෙකක් සූදානම් කරන්න ගන්න අතර ජියන්ජී සීනුව නාද කරනවත් එක්කම ලීනායි ගල් ගහිලා බලාගෙන ඉන්නවා. මොකද ඇගේ හිතට අමුතු දෙයක් දැනෙන්න ගන්නේ. අනිත් පැත්තෙන් පෙන්නනවා ડોක්ටර්ස්ලාට මාස්ටර් කොන්ව බේර ගන්න බැරුව ඔහු මේ යනවා. මේක අහලා කෑන් ගොඩක් දුක් වෙනවා වගේම ලීනායිටද මේ හැඟීම දැනෙන්න ගන්නවා. ඔන්න විනිශ්චය මණ්ඩලයේ කෑමවල රහ බලලා ප්‍රතිඵල ලබා දෙන කාලේ එනවා. එක ඡන්දයක් ජියන්ජීට හා අනිත් ඡන්දය ලීනායිට ලැබෙනවා. කැම්ගේ සහෝදරිය විනිශ්චය මණ්ඩලයේ ඉන්න හින්දා ඇයිගේ ඡන්දය ලබා දෙන වාරේ ආවහම ඇයි ලීනායිට ඡන්දය දුන්නහම ලීනායි කම්පැනියටපත් වෙන්න ගන්නවා. ඒකම ඇයිට ජියන්ජීගේ ඇස් දෙක බලන්න බැරි වෙනවා වගේම ජියන්ජී කරන්නේ ලීනායිට මාස්ටර් කොන්ගේ පිහිය ආපහු ලබා දෙන එක. ඒත් ඇයිට නම් මොනවා වුණත් හිතට හොඳක් දැනෙන්නේ නැහැ. මොකද ඔහුගේ අවන්හල ඔහුට අහිමි වෙන බව දාන්න නිසා. ඊළඟට පෙන්නනවා ලීනායි හාගෙන් මාස්ටර් කොන්ගේ අවන්හල ඉස්සරහ වාඩි වෙලා ඔහුව ගොඩක් එයාලට මතක් වෙන්න ගන්නවා. ඒ වෙලාවේදී එයාලගේ ෆෝන් එකට විශාල මුදලක් හුවමාරු වීමක් ගැන මැසේජ් එකක් එනවා. ඉතින් මේ මාස්ටර් කොන්ගේ සල්ලි වෙන්නේ වගේම ඒවා ආරක්ෂිතව පාවිච්චි කරන්න ඕනේ කියලා තමයි කැන්නම් කියන්නේ. මේක ඇහුණ ගමන් ලීනායි තවත් හැංගීම් බර වෙන්න ගන්නවා. ඊළඟට පෙන්නනවා ලීනායි ඇගේ අවන්හල ඉදිරියට ආවහම මාධ්‍ය කරුවන් ඇයව හා කැන්ව වට කර ගන්නවා. ඔයා ඇත්තටම වංචාවක් කළාද කියලා තමයි මාධ්‍ය කරුවන් අහන්න ගන්නේ. මේක අහලා ලීනායි හොඳටම කලබල වෙද්දී කැන් ඇයව පිට කරලා
ඔහු මාධ්‍ය සාකච්ඡාවට මුහුණ දෙනවා. මාධ්‍යකරුවන්ට මැදිහත් වෙලා ඉන්න කැන්ව බේරගන්න සුසී එතනට එනවා. ඒ අතරේදී කැන්ගේ සහෝදරියවත් මාධ්‍යකරුවන් වට කරගෙන ඉන්නවා පෙන්නන්නේ. ඒ විතරක් නෙමෙයි. ඇයිගෙන්ද ප්‍රශ්න ගොඩක් අහන්න ගන්නවා. ඒත් කැන්ගේ සහෝදරියේ ප්‍රශ්නවලට උත්තර නොදී යන්ට කතා කරලා මාධ්‍යකරුවන් මාව වට කරගත්තා. ඒකට ඉක්මනටම මොකක් හරි කරන්න නැත්තම් මම මහ ජනතාවට ඇත්ත කියනවා කියන්නේ. එතනට එන කැන්ට මේ දේවල් ඇහිලා ඇයි ඔයා එහෙම දෙයක් කළේ යහති? අපේ කම්පැනි එක ඉක්මනටම විනාශ වෙන්න ළඟයි. ඒ නිසා මම මේ හැමදේම කරන්නේ කම්පැනි එක බේරගන්න කියනවා. ඔය අතර ජියන්ජි එයාගේ හැම හතුරෙක්ගෙම ෆොටෝස් පුච්චලා දානවා. ඒත් උට ලීනායිගේ ෆොටෝ එක පුච්චලා දාන්න බැරි වෙලා ළඟ තියා ගන්නවා. ඊළඟට සුසී ඔහුව හම්බ වෙන්න ඇවිත් මාස්ටර් කොන් ගැන ඇත්ත කියන්න ගන්නේ. මම තමයි මාස්ටර් කොන්ට එදා ඒ දේ කරන්න කිව්වේ කියපු ගමන් ජියන්ජි කම්පැනිටපත් වෙනවා. ඊළඟට පෙන්නනවා ලීනායි එයාගේ අවන්හලට යන අතරේදී ඇයිට කෙනෙක් ඇවිත් පහර දෙන්න හදද්දී ජියන්ජි ඇවිත් බේර ගන්නවා. ඒත් අර ගහපු පහර ජියන්ජිගේ නළලේ වැදිලා නිසා ඇයි බය වෙලා ඌ හොඳින් දහද්දී ඔයා මං ගැන කරදර වෙන්න ඕනේ නැහැ කිව්වාම ඇයි කියන්නේ ඔයා මගේ පස්සෙන් එන්න ඕනේ නැහැ කියලා. ඊළඟට ලීනායි ජියන්ජිව රෝහලට එක්කගෙන ඇවිත් ඉඳලා ඉඳගෙන ඉන්නවා පෙන්නන්නේ. එතකොටම ෆින් එතනට ඇවිත් කියන්නේ ඔයා ජියන්ජිට මෙච්චර රිදිලා මෙතන ඉඳගෙන ඉන්නවා. එයාට කොච්චර වේදනාවක් ඔයා දීලා තියෙනවද කියලා. එතකොට ලීනායි කියන්නේ ඒ දෙයට සමා වෙන්න කියලා. ෆින් ජියන්ජිගේ පසුබිම ගැන ඇය දන්නවද අහනවා. එතකොට ලීනායි දන්නවා කියලා ජියන්ජිගේ තාත්තා තරගයකින් පරාද වුණේ හින්දා ගෙදරින් එළවලා දැම්ම කියනවා. ෆින් ඒක ඇත්ත හේතුව නෙමෙයි කියලා කතාව කියන්න පටන් ගන්නෙ. කවදාවත් ජියන්ජිගේ තාත්තා තරග වලින් පරාද වෙලා නැහැ. ඒ වෙනුවට යන්ගේ තාත්තා පරාද වෙලා තියෙනවා. යන්ගේ තාත්තට පවුල පැත්තෙන් ලොකු තරගයකට යන්න වෙලා තිබිලා හින්දා ජියන්ජිගේ තාත්තා Tamanටම දොස් පවරගෙන තියෙනවා. යන්ගේ තාත්තා සීයාගේ සුපිරිම ළමයා වෙලා තියෙන්නේ. අන්තිමටම ජියන්ජිගේ තාත්තට පවුල තාලේ යන්න වෙලා ජියන්ජිගේ තාත්තා අවන්හලක් හදලා ප්‍රසිද්ධ වුණාම ඔහුගේ ප්‍රශ්න වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ජියන්ජිගේ තාත්තා ජියන්ජිව අල්මාරියක හංගලා හිටපු අතීත දර්ශනයක් අපිට පෙන්නනවා. ඒ වෙලාවේදී යන්ගේ තාත්තා ඇවිත් ජියන්ජිගේ තාත්තගේ බෙල්ල මිරිකගෙන පිහෙන් අතට ඇනලා කියන්නේ මම ඔයාව කොච්චර මග අරින්න හැදුවත් ඔයා හැම වෙලේම මගේ මාර්ගයට එනවා කියලා ජියන්ජිගේ තාත්තගේ අත කපනවා. මේ හැමදේම ජියන්ජි තමන්ගේ ඇස් වලින් දකින්න ගන්නවා. ඉතින් එතෙන් සිට ජියන්ජිට තිබුණේ එකම හීනයයි. ඒ මාමගේ හා සීයාගේ පිහි අරගන්න. ඒත් ඔහුගේ මේ හීනේ බිඳ වැටුනේ ඔයා නිසා. ඒ ජියන්ජි විසින්ම ඉයුම් පියුම් උගන්වපු ගැහණු ළමයා ඔයා හින්දා. ඊට පස්සේ ලීනායි කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ඒ වෙලාවෙම ජියන්ජිට එතනට එන්න ගන්නවා. මාධ්‍යකරුවන් ඔහුව වට කරගෙන තරගයේදී ඔහු රැවටුණා දහන්න ගන්නවා. ඊට පස්සේ ජියන්ජි ලීනායි ඉන්නවා දැකලා ඇයි දිහා බලලා කියන්නේ නැහැ මම හොඳටම පෙරදුනා. ඔයාලා හැමෝම මේ මාතෘකාව මෙතනින් ඉවර කරන්න ඕනේ. මේක ඇහුණාම මාධ්‍යවේදීන් පිට වෙලා යනවා. ලීනායි ජියන්ජි ළඟට ඇවිත් සමාවිල්ලන්න පටන් ගන්න අතර ඒත් ජියන්ජි කියන්නේ මගේ වැරදි වැටහීම හින්දා මම මාස්ටර් කොන්ගේ පිහි අරගත්තේ ඒ ගැන මට කනගාටුයි කියලා. ඔහු මේ ලෝකයේ දැන් නැති නිසා සමාවිල්ලන්න බැරි වුණා කියනවා. ඊට පස්සේ ඔහු ඇයට කියනවා අපි අතරේ තිබුණු හැමදේම දැන් ඉවරයි. ඒ හින්දා ආයෙත් හම්බ වෙන්න ඕනේ නැහැ කියලා ඔහු පිට වෙලා යනවා. ඊළඟට පෙන්නන්නේ ලීනායි ගෙදර ගියාම දකිනවා ජියන්ජි ඇයට දීලා තිබුණු මාළුවත් මැරිලා ඉන්නවා. මේක දැකලා ඒ හොඳටම අඬන්න පටන් අරගෙන ජියන්ජි මාව සදහටම දාලා ගියා. එයාගේ මාළුවත් මාව දාලා ගියා කියන්න ගන්නවා. ඉතින් ලීනායිගේ තාත්තයිව සනසවන්න උත්සාහ කළත් ඇයට අඬන එක නවත්ත ගන්න බැරි වෙනවා. ඊළඟට පෙන්නනවා කැන්ගේ ලිපිය දැකලා ඇය හොඳටම ෂොක් වෙනවා. ඒකේ තියෙන්නේ ඇයි කොහොම වැඩ කරන්න බෑ වෙන රැකියාවක් හොයාගෙන තියෙනවා කියන දේ. මේක දැකලා ලීනායි කලකිරීමකටපත් වෙනවා. ඒත් ඇය තනියම අවන්හල පවත්වාගෙන යන්න පටන් ගන්නෙ. ඒත් ඇය කලින් මගේ සතුටින් නම් නෙමෙයි ඉන්නේ. ඊළඟට ලීනායි ගෙදර ගියාම ඇයගේ තාත්තා කලින් හිටපු මාළුවා වගේම මාළුවෙක් අරගෙන ඇවිත් තියෙනවා දකිත්තේ ඇයට හිතෙන්නේ මේ මාළුවා වගේම ජියන්ජිවද නැවත අරගෙන ඉන්න පුළුවන් වෙයිද කියන දේ. ඊළඟට ලීනායිට ජියන්ජි එක්ක ගත කරපු හැම මතකයක්ම මතක් වෙන්න අර ගන්නවා වගේම ඇය ඔහුගේ ගේ ළඟට ඇවිත් දොරට තට්ටු කළත් අරින්නේ නැති හින්දා පාස්වර්ඩ් එක ගහලා බැලුවත් ජියන්ජි ඒකත් වෙනස් කරලා කියලා දකිනවා. ඒ හින්දා ඇයට ඇතුළට යන්න බැරුව හොඳටම දුක් වෙනවා. ඔහු ඇයිව දාලා ගිහින් කියලා හිතලා. ඊළඟට පෙන්නනවා ලීනායි අවන්හල හොඳටම මැනේජ් කරගෙන යනවා. දැන් ජින්ජින් හා ලීනායි එකට වැඩ කරන්න ගන්නේ. ඉතින් 7 ස්ටාර් අවන්හලක් වුණාම පිහිය අල්ලන නීතිය වෙනස් කරන්න
ගන්න ඕනේ හින්දා දෙන්න එකට වැඩ පටන් ගන්නවා. ඊළඟට පෙන්නනවා ජියන්ජී මාස්ටර් ෂුන්ෂාන් කියලා කෙනෙක් එක්ක ගමක ජීවත් වෙනවා. ඔහුට ෂුන්ෂාන් එන්න කියලා තිබුණ හින්දා ඔහුගේ කුසලතා ජියන්ජීට උගන්වන්න ඔහු ජියන්ජීගේ ඉල්ලීම පරිදි අමුද්‍රව්‍ය වගයක් ගන්න මාකට් එකට යනවා. එතකොට ඔහු දකින්න ලීනායි හා ජින්ජින් එතනම අමුද්‍රව්‍ය ගන්න මේ ගමට ඇවිත් ඉන්නවා. ජියන්ජී ෂොක් වෙලා එතනින් ඉක්මනටම යන්න පටන් ගන්නෙ. ඒත් ලීනායි ඔහු යනවා දැකලා ජියන්ජී ඔයා මෙතනද කියද්දී ජින්ජින් කියන්නේ ලීනායිට වැරදියට ඔහු කියලා වෙන කෙනෙක්ව පේන්නේ නැති කියලා. ඊළඟට ලීනායි අර ගම ගැන විස්තර හොයද්දී ජියන්ජී මිස්ටර් ෂුන්ෂාන් කියලා කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා හොයා ගන්නවා. ඉතින් නයි හිතාගන්නේ ජියන්ජීව හොයා ගන්න. ලීනායි තාත්තටද කියනවා තාත්තගේ බඩු ටික පැක් කරගන්න අපි ඈත තැනකට යන්න හදන්නේ කියලා. ඇයිගේ තාත්තද අසනීපයකින් ඉන්න හින්දා සිහි කල්පනාව හරියට නැති වෙනවා. මේ අතර ජියන්ජී මිස්ටර් ෂුන්ෂාන් එක්ක ක්‍රීඩා කරමින් ඉන්නවා පෙන්නනවා. ඔහු පහසුවෙන් ජියන්ජීව පරාද කරන්න ගන්නවා වගේම ජියන්ජීට වයින් අරගෙන එන්න කියනවා. ඔහුගේ අමුත්තු දෙන්නෙක් එනවා කියලා. ඔය අතර ලීනායි ගමට ඇවිත් ඉති ඇයි ෆෝන් එකෙන් කෙනෙක් එක්ක කතා කරනකොට තාත්තා එතනින් පැනලා ගිහින් තියෙනවා දකින්නේ. ඉතින් ලීනායි තාත්තව හැමතැනම හොයද්දී කොතනින්වත් තාත්තව ඇයට හොයාගන්න බැරි වෙනවා. ඊළඟට ජියන්ජී වයින් වගයක් හොයමින් ඉන්න අතරේදී දරුවෙක් ඇවිත් මගේ යාළුවට රස කැවිලි වගයක් අවශ්‍ය බව කියනවා. ජියන්ජී කවුදේ යාළුවා අහනකොට ළමයා ඒ අර මාමා කියලා පෙන්නනවා. ඔහුව දැක්ක ගමන් ජියන්ජී කම්පැනිටපත් වෙනවා. ඒ ලීනායිගේ තාත්තා කියලා අඳුරගත්ත හින්දා. ජියන්ජී අහන්නේ මාමී ඔයා කොහොමද මෙතන ඉන්නේ? ලීනායි කොහෙද අහනකොට ලීනායිගේ තාත්තා කියන්නේ ලීනායි නැති වෙලා ඇති කියලා. ඊට පස්සේ ජියන්ජී ලීනායිගේ තාත්තව ගමේ රේඩියෝ ස්ටේෂන් එකකට අරගෙන ඇවිත් නිවේදනය කරන්න ගන්නේ ලීනායිගේ තාත්තා මේතන ඉන්නවා කියලා ලිපිනේ කියනවා. ලීනායිට ජියන්ජීගේ කටහඬ හෙද්දී කම්පැනියකටපත් වෙනවා. ගොඩක් කාලයකට පස්සේ ජියන්ජීගේ කටහඬ ඇහෙන හින්දා අන්තිමටම ලීනායිට ජියන්ජීව හා තාත්තව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ජියන්ජී නම් මේව එච්චර ගණන් ගන්නේ නැති විදිහට ඉන්නේ. ඉතින් ලීනායි ඉක්මනටම ඔහුගේ ළඟට ඇවිත් ඔයා හොඳින් දහනකොට ඔහු අහන්නේ ඇයි ඔයා මෙහෙට ආවේ? මට ඔයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියද්දී ඒ විදියට කතා කරන්න එපා කියලායි කියනවා. ඔහු හිතන්නේ ඇයි තාත්තව පාවිච්චි කරලා ඔහු හොයාගත්තේ කියන දේ. එතකොට ඇයි කියන්න ගන්නේ ඒක හැම දෙයක් නෙමෙයි මම මිස්ටර් ෂුන්ෂාන්ව හොයාගෙන ආවේ කියලා. ඒ වෙලාවෙම එතනට මිස්ටර් ෂුන්ෂාන් එනවා. ඉතින් ලීනායි ඔහුව පිළිගන්නවා. ඊයේ රෑ ඌට කතා කළ කෙනා ඇයි කියන්න ගන්නේ. ඉතින් මිස්ටර් ෂුන්ෂාන් කියන්නේ ඔයා තේජෙෆ් කියලා. ඊළඟට පෙන්නනවා ජියන්ජී හැමෝටම දවල් කෑම පිළිගන්වනවා. ජියන්ජීට ඇයි කියන්නේ වව් ඔයාගේ කුසලතාවය කලින්ට වඩා දැන් දියුණු වෙලා කියලා. මේක ඇහුණ ගමන් ජියන්ජී තරහින් ඇයි දිහා බලලා මම යාට හැමදේම ඉගෙනුවේ දැන් එයා මාව විනිශ්චය කරන්නත් එනවා කියනවා. ඊට පස්සේ මිස්ටර් චාවෝ කියන්න ගන්නවා නෑ මම මේක හැදුවේ ජියන්ජී මගේ සහායකයා විතරයි කියලා. ඊට පස්සේ ජියන්ජීට ෂුන්ෂාන් කියනවා මේ මගේ විශේෂ අමුත්තන් ඔයා එයාලව බලා ගන්න ඕන ඒ වගේම ගමේ වටේ එකගෙන යන්න ඕන කියලා. ජියන්ජී ඒතේ එකපාරින්ම ප්‍රතික්ෂේප කරලා දානවා. ඊළඟට ලීනායි ජියන්ජී කරන දේවල් අනුකරණය කරලා ඔහුට කරදර කරන්න ගන්නවා. ජියන්ජී අහන්නේ ඔයා අවන්හලේ ඉන්නේ නැතුව මෙහෙ ඉන්නේ ඇයි? ඇයි උත්තර දෙන්නේ මිස්ටර් ෂුන්ෂාන් මට ඕන තරම් දවසක් මෙහෙ ඉන්න කිව්ව නිසා කියලා. ඊට පස්සේ පෙන්නනවා මිස්ටර් ෂුන්ෂාන් ජියන්ජීට කියලා තියෙනවා ජියන්ජීට අලුත් එළවලු වගයක් පෙන්නන්න කියලා. ඉතින් ලීනායි හා ජියන්ජී එළවලු බලන්න එකතු වෙනවා. ඔන්න එළවලු ටික බලන අතරේදී ලීනායිගේ අතේ කටුවක් ඇනුනහම ජියන්ජී ඔහුගේ අත්වැසුමක් ඇයට ගලවලා දෙනවා. මේක දැක්කහම ලීනායිටත් සතුටක් දැනෙන්නේ ඇයි ගැන ඔහු තවමත් සැලකිලිමත් වෙන හින්දා. ඊළඟට ලීනායි හා ජියන්ජී ඇවිදගෙන යද්දී ජියන්ජී අහන්නේ මගේ නංගි හොඳින් ඉන්නවද කියන දේ. ලීනායි උත්තර දෙනවා ඔව් එයා හොඳින් ඉන්නේ මම ඊට දවස් කිහිපයකට කලින් ඇයව මුණ ගැහුණා කියමින් යද්දී ඇයව ලිස්සල වැටෙන්න ගියහම ජියන්ජී ඇයව අල්ල ගන්නවා වගේම එකිනෙකා දිහා බලනවා. ඊට පස්සේ ජියන්ජී ඉස්සරහට ඇවිදගෙන යන්න ගන්නවා. දැන් දෙන්න ගෙදර යන්න ගත්තාම ලීනායි මාළුවාගේ ෆොටෝ එකක් පෙන්නලා මම මාළුවාව කොච්චර හොඳට බලා ගන්නවද කියද්දිම ජියන්ජීව කරත්තයකට හැප්පිලා කකුල තුවාල වෙනවා. ඉතින් ජියන්ජීව ඒ කරත්තේ තියාගෙනම ගෙදරට එක්කගෙන යන්න ගන්නේ. ජියන්ජීට නම් හරිම අපහසුතාවයක් දැනෙන්න ගන්නේ හැමෝම එයා බලාගෙන යන හින්දා. ඒ වෙලාවෙම ලීනායි ජියන්ජීට එයාගේ බෑග් එකක් දෙනවා. ඔහු අපහසුතාවයෙන් ඉන්නවා දැකලා මුහුණ වහගන්න කියලා. ඊට පස්සේ පෙන්නනවා ලීනායි ජියන්ජීව බලා ගන්නවා. ඇයි ඔහුගේ කකුලට බෙහෙත් දානවා වගේම ඔහු කියන්නේ මේ දේවල් කරන්න ඕනේ නැහැ කියලා. ඒත් ලීනායි ඒකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඊළඟට ජියන්ජී යන්න ගත්තාම ඇයත් ඔහුගේ පස්සෙන් යන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ ජියන්ජී කෙනෙක් එක්ක ක්‍රීඩා කරන්න ගන්නවා. ඒ වෙලාවෙදී ලීනායි ඔහු ළඟට ඇවිත් කරදර කරන්න ගත්තාම ඔහු නැවත කියන්නේ මට කරදර කරන්න එපා කියලා.
ඉතින් GNG ඉන්න බැරි තැන එතනින් යන්න ගන්නවා. ඔන්න GNG එයා වැඩ කරන තැනට යද්දී ලීනායි එතන ඉන්නවා දැකලා පුදුම වෙලා මම මෙතන ඉන්නවා කියලා කවුද කිව්වේ අහද්දී මිස්ටර් ෂුන්ෂාන් මට කිව්වේ ඔයා දර කපන්න මෙතනට එනවා කියලා. ඉතින් ඇය ඔහුගේ පස්සෙන් එන්නේ ඇයි කියලා GNG ඇයි එක්ක වාද කරන්න පටන් ගන්නවා. එතනට එන කාන්තාවක් දෙන්න රණ්ඩු වෙනවා දැකලා කපල් එකක් කියලා හිතලා ඔයාලා දෙන්න රණ්ඩු වෙනවා දැක්කහම මගේ අතීතයේ මට මතක් වෙනවා මාත් මේ වගේ මගේ හස්බන්ඩ් එක්ක රණ්ඩු වෙනවා කියනවා. GNG කලබල වෙලා හිතන්නේ අපි ඇත්තටම කපල් එකක් වගේද කියන දේ. ඊළඟට හු ආපහු එයාගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඉතින් දර කපන්න ගියහම ඔහුට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ලීනායි ඔහුට උදව් කරන්න ගන්නේ ලේසියෙන්ම දර කපලා. ඒකට ඔහු පුදුම වෙලා බලාගෙන ඉඳලා ඔයා මේ වැඩ කරන්නත් අන්නවද අහනවා. ඊට පස්සේ ඔහු වෙන තැනකට වැඩ කරන්න යනවා කියලා ඒ කොහෙද කියන්නේ නැහැ. ඇය ඔහුව හොයාගෙන එන නිසා. ඊළඟට පෙන්නනවා ලීනායි ගෙදර ඇවිත් මිස්ටර් ෂුන්ෂාන්ගෙන් GNG ගැන අහනවා. ඒත් ඔහු කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ඉතින් ලීනායි ෂුන්ෂාන්ට සල්ලි ටිකක් දුන්නාම ෂුන්ෂාන් ඇයිද කියන්නේ GNG දෙවන සේවා ස්ථානයට ගිහින් ඉන්න කියලා ලිපියක් ලබා දෙන එක. මේක හපු ගමන් ලීනායි ඉක්මනට වෙත්තනට යනවා. ඊළඟට ෂුන්ෂාන් ඔහුගේ කාමරයට යනවා වගේම GNG ඉන්නවා දැකලා අද වැඩට ගියේ නැත අහනවා. ඉතින් GNG කියන්නේ නැහැ මට අද හොඳටම නිදිමතයි. ඒ නිසා මම ලීනායිගෙන් හැංගිලා මෙතන ටිකක් නිදාගත්තා කියලා. මිස්ටර් ෂුන්ෂාන් කියන්නේ ඒත් මම ලීනායිව ඔයා වැඩ කරන තැනට යවුවා. එයා තවමත් ආපහු ආවේ නැහැ කියලා. ඊට පස්සේ GNG ලීනායිව හොයාගෙන කැලේ පැත්තට ඇවිත් ඇයිගේ නම කියලා කතා කරන්න ගන්නවා. ලීනායි ඔයා කොහෙද කියලා. තව ටිකක් දුර යද්දී GNGට ලීනායිගේ ෆෝන් එක බිම තිබිලා හම්බ වෙලා ඇයි ගැන වද වෙන්න ගන්නවා. ඊට පස්සේ GNG තවත් ඉදිරියට යන්න ගන්නේ. GNG දකිනවා ලීනායි සිහිය නැතුව වලක් ඇතුලේ ඉන්නවා. මුලින් GNG කියන්නේ මම ඔතනට එනවා. ඒ නිසා ඔයා කරදර වෙන්න එපා කියලා. ඒත් ඔහු ෂුන්ෂාන්ට කතා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න ගන්නවා. ඒ අනුව GNG ඇයිව බේර ගන්න බලට වනිනවා. ඊට පස්සේ GNG එයාගේ ජැකට් එක ගලවලා ලීනායිට දෙනවා සීතල හින්දා ඉඳ ගන්න කියලා. ලීනායි කරන්නේ ජැකට් එකෙන් භාගයකින් එයාව ආවරණය කරගෙන අනිත් ටික GNGට ලබා දෙන එක. ඇයි කියන්නේ මම ඔයාව හොයාගෙන මෙහෙට ආවේ ඔයාට වැරැද්දක් කරපු එක ගැන මට ගොඩක් ලැජ්ජයි. ඒකට මට සමාව දෙන්න පුළුවන්ද? ඒත් ඔහු කියන්නේ ඔහුගේ ප්‍රතිවාදියා විදිහට ඇයව සිදුවීම මතක් කරලා කියන්නේ ඔයා මට ගොඩක් වැදගත් වෙලා හිටියා. ඒත් මට දැන් ඔයා එක්ක යාළු වෙන්නවා කිසිම කැමැත්තක් නැහැ. ඒ හින්දා ඔයා මට තනියම ඉන්න දුන්නොත් හොඳයි කියලා ඔහු කියත්තේ ලීනායි නිහඬව ඉන්නවා. ඉතින් ඔහු කොච්චර ඇයට වෛර කරනවද කියන දේ ඇයට ඒකෙන් තේරුම් යනවා. ඒ වෙලාවෙදි ෂුන්ෂාන් දෙන්නට උදව් කරන්න එනවා. ඊළඟට පෙන්නන්නේ GNG උදේ එළියට එද්දී මිස්ටර් ෂුන්ෂාන් කියනවා ලීනායි මෙතනින් ගියා කියන දේ. ඒකට GNGගේ හිතට දුකක් දැනෙන්න ගන්නවා. ඔහු ෂුන්ෂාන් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තත් මේ පාර උට සෙල්ලමට අවධානය දෙන්න බැරි වෙලා පරාද වෙනවා. ඊට පස්සේ GNG කියන්නේ ඔයාට අපේ පොරොන්දුව මතකයි නේද? ඔයා මට මගේ පිහිය දෙනවා කිව්වා කියලා. ෂුන්ෂාන් නෝ කියලා උත්තර දීලා ෂුන්ෂාන් GNGව එක්කගෙන ඔහුගේ බිරිඳගේ සොහන ළඟට ගිහින් ඔහුගේ පිහිය GNGට ලබා දෙනවා. GNG අහන්නේ ඔයා මාව ඔයාගේ ශිෂ්‍යයෙක් විදියට පිළිගන්නවද කියන දේ. මිස්ටර් ෂුන්ෂාන් ඊට එකඟත්වයේ පළ කරන්න ගන්නවා. ඔය අතර ලීනායි එයාගේ අවන්හලේ චින්චින් එක කතා කරමින් ඉද්දී සුසී ඇවිත් අයියා කොහෙද අහනවා වගේම ඔහු ආපහු ඇවිත් ඔහුව සමහර අය දැකලා තියෙනවා කියද්දී ලීනායි හොඳටම පුදුම වෙනවා. ඒ අනුව ලීනායි GNGගේ අපාර්ට්මන්ට් එකට ගිහින් දොරට තට්ටු කළාම වෙන කෙනෙක් දොර අරිනවා දකින්නේ. ඒකට නම් මෑගේ හිතට දුකක් ඇති වෙනවා. මේ පුද්ගලයා කියනවා මිස්ටර් GN ඔයා අපේ අවන්හලේ ප්‍රධාන චෙෆ් වෙන්න ඕනි කියලා පිට වෙලා යනවා. එතකොටම ලීනායි GNGව දැකලා සතුටු වෙලා ඔහුව පිළිගන්නවා. ඒ GNGට ඒක කතා කරන්න කොහොමත් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අහන්නේ ඇයි ඔයා මෙහාට ආවේ කියන දේ. ලීනායිට ඔහු එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනි කියනවා. ඒ වගේම බලහත්කාරයෙන් ඇතුළට ඇවිත් ලීනායි එක දිගටම ඔහු දිහා බලන් ඉඳලා කියන්නේ වෙන කෙනෙක්ගේ අවන්හලේ ප්‍රධාන චෙෆ් වෙන්න එපා. මගේ අවන්හලේ ප්‍රධාන චෙෆ් වෙන්න කියලා. එතකොට ඔහු කියන්නේ ඔයා නිසා මගේ අවන්හල වැහුණා. මට ඒක අමතක වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවෙම GNGට කෝල් එකක් කෙනෙක්ගෙන් ලැබිලා ඒ කතා කරන කෙනාගේ අවන්හලේ ප්‍රධාන චෙෆ් වෙන්න ආරාධනා කරනවා. ලීනායි මේක අහන් ඉඳලා බල කරන්නේ කරුණා කරලා මගේ අවන්හලේ ප්‍රධාන චෙෆ් වෙන්න ඔයාගේ සීයාගෙන් පරිගන්න මම ඔයාගේ පිහියත් ආපහු දෙන්නම් කියලා. මේක ඇහුණාට පස්සේ GNG ලීනායිට සමීප වෙලා ඇයව නොසන්සුන් කරනවා වගේම ඉක්මනටම ඔයාගේ අවන්හලේ මම රිවිව් එකක් කරනවා. ඒක කරලා ඉවර වුණාම ඒ ගැන සලකා බලන්නම් කියලා.
මේක ඇහුනහම ලීනායි එකක වෙනවා. ඊළඟට පෙන්නනවා ජින්ජින් ලීනායිට කියනවා අද රිවිව් එක කරන අය අනිවාර්යෙන්ම කස්ටමර්ස්ලා වගේයි. ඒ හින්දා අපි කස්ටමර්ස්ලා ගැන අවධානයෙන් ඉන්න ඕන. ඔන්න කස්ටමර්ස්ලා එනකොට ඇය හොඳින් ඔවුන්ට සලකනවා වගේම එතකොටම කැන්නවිත් ඉන්නවා දැකලා ඇය ෂොක් වෙලා මෙච්චර කල් කොහෙද හිටියේ අහනවා. ඒත් කැන් ලීනායිගේ ප්‍රශ්නවලට උත්තර නොදී මෙනු එක පරීක්ෂා කරන්න ගන්නේ. එතකොට ලීනායි කියන්නේ මේ මෙනු එක ඔයා හැදුවේ මතක නැත්ද? දැන් ඇයි ඔයා ඒක දිහා බලන්නේ? මේ විදියට රඟපාන්නේ ඔයාට පිස්සු දහනකොට කැන් අහන්නේ ඔයාගේ කස්ටමර්ස්ලා එක්ක කතා කරන්න ඔයාට සිරිතක් නැද්ද කියලා. ඊට පස්සේ ਉਹ කෑම වර්ග දෙකක් ඕඩර් කරනකොට ලීනායිට නම් හොඳටම තරහ යනවා. ඇයි කැන්ට පහර දෙන්න කලින් ජින්ජින් නැවෙත් ඇයව එතනින් අරගෙන යනවා. ජින්ජින් කියන්නේ කැන් අපේ අවන්හල පරීක්ෂා කරන්න ඇවිත් තියෙන්නේ කියන දේ. ඊළඟට පෙන්නනවා ලීනායි අවන්හල වහලා ගෙදර යද්දී කැන් පස්සෙන් නැවිත් ඇයට කතා කරන්න හදනකොට ලීනායි ඌට තදින් පහර දෙන්න ගන්නවා. ඔහු හොඳ තත්වයක නෙමෙයි ඉන්නේ. ඊළඟට පෙන්නනවා කැන් හැමදේම ඇයට කියන්න ගන්නවා. යන්ට මගේ සහෝදරිය එක්ක ඔයාගේ අවන්හල ශ්‍රේණිගත කිරීම වල පහලට දාන්න සැලසුම් කරනවා කියලා. ලීනායි මේතේ අහලා ෂොක් වෙලා ජින්ජින්ට කතා කරලා එයාටත් මේ ගැන කියනවා. ඒත් කැන් ලීනායිට කියන්නේ නැහැ තරඟේ ඇත්තටම දිනපු කෙනා ජියන්ජී කියලා. මොකද ඇය මේක ඇහුවොත් රිදෙන හින්දා. ඊළඟට ලීනායි ජියන්ජීගේ හිත දිනා ගන්න උත්සාහ කරන්න පටන් ගන්නවා. ඒ අනුව සමහර වෙලාවට ලිෆ්ට් එකේ මාකට් එකේ නැත්තම් ජොගින් කරන තැනට ඇවිත් ඔහුට කරදර කරන්න ගන්නවා. ඒත් ඔහු ඇයට අවධානය දෙන්නේ නැහැ. ඇය මේ හැමදේම කරන්නේ ඔහු ඇයට වෛර කරන එක නවත්තලා දාලා යාළුව වෙන්න. ඒ නිසා ගොඩක් පාරක් ඔහුගෙන් සමාව පවා ඉල්ලලා තියෙනවා. ඒත් ජියන්ජී ඒකට එකඟ වෙන්නේ නැහැ. ජියන්ජී තැනකට යන ගමන් ඉන්නකොට ලීනායි ඇවිත් මටත් තැනකට යන්න තියෙනවා. මටත් ලිෆ්ට් එකක් දෙනවද කියනවා. ඒත් ඔහු මුලින්ම ඇයට කායික පිටුපස ලියලා තියෙන දේ බලන්න කියනවා. ඉතින් ඇයි ගිහින් පරීක්ෂා කරද්දී ජියන්ජී පිට වෙලා යනවා. ඉතින් ලීනායිට කර කියා ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්න ගන්නේ. ජියන්ජීට ප්‍රධාන චෙෆ් තනතුර ලබා දුන්න පුද්ගලයා වුණ කාවෝ කියලා කෙනෙක් එක්ක ඔහු කතා කරනවා. ඔහු කියන්නේ අපේ අවන්හලේ ඔයා වැඩ කරන්න ඕනි කියන දේ. ඒ වෙලාවෙම ඇන්ගේ තාත්තා වෙන ෂෝන් මෙතනට එනවා. ඔහු අර කාවෝගෙන් අහන්නේ කවදද ඔයා එයාව අවන්හලට කුලියට ගන්න හදන්නේ? මෙයා ගැහණු ළමයෙක්ට පෙරදුනා. ඒකත් එයාගේ ජූනියර් කෙනෙක්ට කියද්දී මිස්ටර් කාවෝ උත්තර දෙන්නේ මේක අපේ පෞද්ගලික කතාවක්. ඒ නිසා කරුණා කරලා අපේ කතාවට ඔයා බාධා කරන්න එපා කියලා. මේක ඇහුනහම ජියන්ජී hina වෙන්න ගන්නවා. එතකොට ෂෝන් ඔහුගෙන් අහන්නේ ඇයි ඔයා hina වෙන්නේ කියලා. ඉතින් කිසිම කෙනෙක් ඔයාට කරුණු කරන එක ගැන මම පුදුම වෙනවා කිව්වහම ජියන්ජීගේ ඇඟට බීම වීදුරුව විසි කරන්න හදනවා. ඒ මොහොතේම ලීනායි ඇවිත් හරස් කරගෙන ජියන්ජීව බේර ගන්නවා. ඇයි ෂෝන්ට පාඩමක් උගන්වන්න ගන්නේ? මම ඔයාගේ හැම ක්‍රියාවක් ගැනම හොඳටම දන්නවා. ඔයා ඔයාගේ සහෝදරයව රවට්ටලා දැන් එයාගේ පුතාටත් තිරිසියා කරන්නද හදන්නේ. ෂෝන් තරහෙන් ජියන්ජීට කියන්න ගන්නවා පවුලේ රහස ගැන ඔයා අනිත් අයට කියන්නේ එඩිතර උනේ කොහොමද කියලා. ජියන්ජී මට ඕන දෙයක් මම කරනවා කිව්වහම ලීනායිද කියන්න ගන්නවා මම මුළු ලෝකයටම මේ ගැන කියන්න කලින් ඔයා මෙතනින් යන්න. මොකද මෙතන ඉඳගෙන ඉන්න හැමෝම කැමරා එක ඔන් කරගෙන රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. ඒක කිව්ව ගමන් ෂෝන් තරහින් පිට වෙලා යනවා. එතකොට ජියන්ජී ලීනායි ළඟට ඇවිත් ඇයිගේ ඇඳුම පිරිසිදු කරන්න ගත්තාම ඇයි කියන්නේ බලන්න ඔයා නිසා මගේ ඇඳුමත් අපිරිසිදු වුණා. ඒ හින්දා මට අලුත් ඇඳුමක් අරගෙන දෙන්න කියලා. ඊට පස්සේ දෙන්නයික එළියට පිට වෙලා යන්න ගන්නේ. ලීනායි කිසියම් දෙයක හැප්පෙන්නේ නැත්තේ ජියන්ජී හැමතිස්සෙම වගේ ඇයව බේර ගන්නවා. ඇය අහන්නේ ඇයි ඔයා හැම වෙලේම මාව මේ විදියට බේරගන්නේ කියලා. එතකොට ඔහු උත්තර දෙන්නේ ඔයා මිටි නිසා කියලා. ඊළඟට දෙන්නම ඇඳුම් සාප්පුවට යනවා කෝට් එකක් මිලදී ගන්න. ඒත් එතන ටේලර් නැති නින්දා ඇය ඔහුට කියන්නේ ඔයා මගේ සිරුරේ ප්‍රමාණය ගන්න කියලා. ජියන්ජී ඒකට ෂොක් වෙලා මොනවද ඔයා මේ කියන්නේ අහලා ලීනායිගේ බල කිරීමටම ඔහු එකඟ වෙලා ඔහු ගොඩක් පරීක්ෂාකාරී විදියට ලීනායිගේ සිරුරේ ප්‍රමාණය මැනලා බලනවා. ඒ මොහොත ටිකක් ආදර හැංගීම් දෙන්නගේ හිතේ ඇති කරවන්න සමත් වෙනවා. එතකොට ජියන්ජී එකපාරටම අහනවා ඔයාගේ අවන්හලේ ප්‍රධාන චෙක් විදියට මාව ගන්න හදන්නේ ඇයි කියන දේ. එතකොට ඇයි උත්තර දෙනවා මට ඔයා එක්ක එකට වැඩ කරන්න ඕන. අපිට එකතු වෙලා ඔයාගේ සීයාගෙන් හා මාමගෙන් පලි ගන්න පුළුවන්. ඒක කිව්වහම ඌ කියන්නේ ඊට කලින් ඔයා රිවිව් එකෙන් පාස් වෙන්න ඕන. මොකද යන්නේ එක්ක ඔයාට දේවල් කරන එක ලේසි වෙන්නේ නැහැ කියලා. ඔහු යන්න හදනකොට ලීනායි ඔහුව නවත්තලා කියන්නේ මට ඔයාගේ ප්‍රමාණය ගන්න ඕන. එතකොට ඔයාට තේරෙයි මම රිවිව් එකෙන් පාස් කියලා. ඇයි කියන්නේ මම අදහසක් තියාගෙන මෙතනට ආවේ. ඔයාගේ චෙෆ් යුනිෆෝම් එකේ ප්‍රමාණය ගන්න කියලා. ඒ ජියන්ජී නම් කියන්නේ එයා ඇයිගේ අවන්හලේ
ආපහුවේ චෙක් වෙන්නේ නැහැ කියලා ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේකට ලීනායි ජියන්ජී දිහා තරහින් බලාගෙන හිටියත් ඔහුට ඇය යන්න දෙන්නේ නැහැ. ඇය ඔහුගේ ඇඳුමේ මෙෂර්මන්ට් එක ගනිද්දී ඔහු නැවත ඇයට ආකර්ෂණය වෙන්න ගන්නවා. ඒ වෙලාවෙම සාප්පු හිම්කරුවා ආවහම ඔහුගෙන් ණයවීමත් කරනවා. ඊළඟට ලීනායි ජියන්ජීගේ සීයාව හම්බ වෙන්න ගියාම ලීනායිව සීයා පිළිගන්නවා වගේම ඔහු කියන්නේ ඔයාගේ සීයා කලින් මගේ යාළුවෙක් කියන දේ. ඉතින් දැන් ජියන්ජීගේ සීයා එක්ක හොඳින් කතා කරලා ඇයගේ අවන්හලේ රිවිව් පරීක්ෂාවට ඔහුට උදව් කරන්න කිව්වහම සීයා උත්තර දෙන්නේ ඔයා හොඳ චෙෆ් කෙනෙක්. ඉතින් මගෙන් මොන උදව්වක්ද ඕන කියලා. ඒ අනුව ලීනායි සීයාට එයාගේ අවන්හලට පහර දීලා ඔක්කොම කඩලා දාන වීඩියෝ එකක් පෙන්නලා කියන්නේ මේ පුද්ගලයා කවුද කියලා ඔයා දන්නවද? සීයා නිහඬව ඉන්නවා. ඔහුගේ බාල පුතා කියලා තේරුණ නිසා. ලීනායි කියනවා මේ ඔයාගේ පුතා වන ෂෝන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ වැඩිමහල් මුණුපුරාවණයන්ට මගේ අවන්හල වහලා දාන්න ඕනි වෙලා තියෙනවා. ඉතින් මේ ගැන සීයා යන්ට කතා කරන්නම් වගේම ඇයගේ අවන්හල ගැන රිවිව් එකටත් සාධාරණයක් කරන්නම් කියනවා. ඊට පස්සේ පෙන්නනවා චින්චින් හා ලීනායි අවන්හල රිවිව් එකෙන් සමත් වුණාම ඒකට ගොඩක් සතුටු වෙනවා. එතකොටම ජියන්ජී එතනට ඇවිත් මට රස්සාවක් තියෙනවද ඇහුවාම ලීනායි ජියන්ජීව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඊළඟට ජියන්ජී චෙෆ් යුනිෆෝම් එක ඇඳගෙන එනකොට ලීනායි ඔහු දිහා බලාගෙන ඉන්න ගන්නේ ඇයි ගොඩක් කැමැත්තෙන් මේ ඇඳුම ඔහු වෙනුවෙන් සූදානම් කළ හින්දා. ඊළඟට පෙන්නනවා සීයා යන්ට හොදටම බනිනවා. යන් සීයාට කියන්නේ කරුණාකරලා මට සමා වෙන්න අනාගතයේදී මම කිසිම වැරැද්දක් කරන්නේ නැහැ කියලා. ඔය අතර ලීනායි ගෙදර ඉද්දී කෙනෙක්ගෙන් කෝල් එකක් ආවහම ඇයිගේ අවන්හලේ පිටත පිරිසක් ඉන්නවා කියනවා. මේක ඇහුණ ලීනායි ඉක්මනටම යන්න ගන්නේ. ඒ ගියාම ඇයි තේරුම් ගන්නවා ජියන්ජීගේ ෆෑන්ස්ලා ඇයව හොයාගෙන ඇවිත් තියෙන්නේ කියලා. ජියන්ජී එතනට ආවහම ගැහණු ළමයි නොව වට කරගෙන ෆොටෝස් ගන්නවා. ඊළඟට අවන්හල ඕපන් කළාම ඇයි හිතන්නේ ඇයි ජියන්ජී එක්ක කාලය ගත කරන්න පුළුවන් කියලා. ඒ ජියන්ජීගේ ෆෑන්ස්ලා නැවත නැවත ඌට කතා කරන්න අරගෙන ඔහුගේ කෑම ගැන වර්ණනා කරලා ෆොටෝස් දාර ගන්නවා. මේකට නම් ලීනායිට ඉරිසියාවක් හා තරහවක් ඇති වෙන්න ගන්නේ. ආපහු පාරක් ජියන්ජීට ගෑනු ළමයින් කතා කරනකොට ලීනායි ගිහින් උදව් ඕනේ තහත් ඕන් කියන්නේ නැහැ අපිට ජියන්ජීව හම්බ වෙන්න ඕනේ කියලා. ඒකට ලීනායිට තවත් ඉරිසියාවක් ඇති වෙද්දී ජියන්ජීට hina යනවා. ඊට පස්සේ පෙන්නනවා ලීනායිගේ අවන්හලට හැමදාම එන කස්ටමර් කෙනෙක් ඇවිත් ඇය ඔහුව හොඳින් පිළිගෙන ඔහු එක්ක විහිළු කරමින් ඉන්නවා දකින ජියන්ජීටත් ඉරිසියාවක් ඇති වෙන්න ගන්නවා. ඊළඟට කස්ටමර්ස්ලා හැමදෙනාම පිට වෙලා ගිහින් අවන්හල වහලා දාන වෙලාව ආවහම අර හැමදාම එන කස්ටමර් ආපහු ඇවිත් හෙට මාත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න එනවද අහනවා. එතකොටම ජියන්ජී තරහින් ඇවිත් නැහැ ලීනායිට හෙට වැඩ ගොඩක් කරන්න තියෙනවා කියන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා හෙට බැරි නම් අනිත් අදිහාවට යම් කියද්දී එතකොට ජියන්ජී කියන්නේ ඇයිට හැමදාම වැඩ තියෙනවා කියලා. මේක අහලා ලීනායිට හිතෙන්නේ ජියන්ජී තරහෙන් කතා කරන්න කියලා අමුතු හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඇය අර පුද්ගලයා එක්ක තනියම කතා කරන්න එළියට ගිහින් ආපහු එනකොට ජියන්ජී කියන්න ගන්නේ ඔයාලා දෙන්න අතර මොනවත් වෙන්නේ නැහැ කියලා. ඔයා කිව්වා කියද්දී ඇය ඔහුට ඇහුම්කන් දෙන්නේ නැති වෙනකොට ජියන්ජී ඇයිට යන්න නොදී හිර කර ගන්නවා. ඔහු අහන්නේ ඔයා ඇත්තටම අර පුද්ගලයා එක්ක ෆිල්ම් එකක් බලන්න යනවද කියලා. ඇය උත්තර දෙන්නේ මම එයාව ප්‍රතික්ෂේප කළා. ඒත් ඇයි ඔයා තරහින් ඉන්නේ අහද්දී ජියන්ජී අන්තිමටම කියනවා මම ගොඩක් කල් ඉඳලා ඔයාට කැමතියි කියන දේ. මේක ඇහුණ ගමන් ඇයි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඔහු අහන්නේ ඔයා මං ගැන මොනවද හිතන්නේ කියලා. ඉතින් ඇයිද උත්තර දෙනවා මමත් ඔයාට කැමතියි කියලා. මේකට ඌටද සතුටු හිතෙනවා වගේම ඇයි ඔහු කිස් කරන්න හදනකොටම චින්චින් ඇවිත් ලීනායිව එක්කගෙන යනවා. ඉතින් ලීනායි ආපහු ඇවිත් ජියන්ජීට කියන්නේ හෙට ලෑස්ති වෙන්න හෙට අපේ පළවෙනි ඩේටින් එක මිස්ටර් බොයිෆ්‍රෙන්ඩ් කියලා. මේක ඇහුණාම ඔහු ගොඩක් ෂොක් වෙනවා වගේම ඇය ගියහම ඒ ගැන නැවත නැවත හිතමින් ගොඩක් සතුටු වෙන්න ගන්නවා. ඒ තාරයන් හිතාගෙන ඉන්න උට ලීනායිව මතක් වෙන්න අරගෙන හරියට නිින්ද යන්නෙත් නැහැ. ඔය අතරේදී ලීනායිට ජියන්ජීව මතක් වෙන්න අරගෙන ඇයටත් නිින්ද යන්නේ නැහැ. ඒ වෙලාවෙම ගෙදර බෙල් එක රින් වෙන්න අරගෙන ඇය දොර ඇරලා බලද්දි ජියන්ජී ඉන්නවා දකිනවා. ඇය අහන්නේ ඔහු මොනවද කරන්නේ කියලා. එතකොට ඔහු උත්තර දෙන්නේ නම් ඇයිගේ තාත්තව හම්බ වෙන්න ආවේ කියන දේ. එතකොට ඇයි කියනවා තාත්තා ගෙදර නැහැ යාළුවෙක්ව හම්බ වෙන්න ගියා කියලා. ඉතින් ඇය ඌට වාඩි වෙන්න කියලා වතුර එකක් ගේන්න ගියාම ජියන්ජී කරන්නේ ඇයිගේ පිටුපසින් ඇවිත් ඇයිව කිස් කරන්න ගන්න එක. ඒ අනුව දෙන්න එයාලගේ ආදර සම්බන්ධතාවය ඒ විදියට පටන් ගන්නවා. ඔන්න ජියන්ජී උදේ ඇහැරුණාම
ලීනායි දිහා බලාගෙන සතුටින් ඉන්නවා. ඒකම ලීනායිට තේරුම් යනවා තාත්තා ගෙදර ඇවිත් කියන දේ. ඒ අනුවැය කලබල වෙලා ජියන්ජීට හැංගෙන්න කියනවා. තාත්තා ඇගේ කාමරේ ඇතුළට එද්දී ලීනායි අහන්නේ මෙච්චර කලින් ආවේ කොහොමද කියලා. තාත්තා අහන්නේ අද ඔයාගේ ඉස්කෝලේ දවස මම කලින් ආවේ ඔයා හොඳටම පරක්කුයි කියලා එක්කගෙන යන්න ගන්නකොට ලීනායිට තාත්තා කියන්නේ ඔයා ලෑස්ති වෙන්න මම කාමරේ සුද්ධ කරන්නම් කියලා. ඉතින් තාත්තා ගිහින් ඇඳ පිළිවෙලකට හදන්න ගන්නකොට ලීනායි දකිනවා ජියන්ජී බ්ලැන්කට් එක අස්සේ නැහැ කියලා. ඒ නිසා ඒ මුළු කාමරේ පුරාම හොයන්න පටන් ගන්නවා. ලීනායිට තේරුම් යනවා කබඩ් එක හෙලවෙනවා වගේ. ඒ නිසා ඔහු එතන ඉන්නවා කියලා තේරුම් ගන්නවා. ලීනායිගේ තාත්තා එකපාරටම අහන්නේ ඔයා කායික හරි යාළු වෙලා තින්නේ කියලා. ලීනායි නෑ කියලා උත්තර දීලා ඇයි එහෙම දෙයක් හිතන්නේ අහනවා. එතකොට තාත්තා ලීනායිට කොණ්ඩ ගහක් පෙන්නලා ඇයිට කියනවා මේ කොණ්ඩ ගහ කොටයි ඒ කියන්නේ ඒක ඔයාගේ නෙමෙයි කියලා. එතකොට ඇයි තාත්තට ඒත්තු ගන්වන්නේ ඒක තාත්තගේ කොණ්ඩ කේස් ගහක් වෙන්නේ නැති කියලා. ඊට පස්සේ තාත්තව පාඩි කරවලා තාත්තගේ කොණ්ඩේ කොච්චරනම් වැටිලා තියෙනවද කියලා බලනකොට ජියන්ජී හොරෙන්ම එළියට පැනලා යන්න ගත්තත් ඔහුගේ කෝට් එක දාලා යන නිසා ලීනායි ඒක දෙන්න ඉක්මනටම එළියට ආවහම ජියන්ජී ලීනායිට කිස් එකක් ආදරයෙන් දීලා පිට වෙලා යන්න ගන්නවා. ඊළඟට පෙන්නනවා ජියන්ජී හා ලීනායි දවල් කෑම එක ගන්න ගමන් එයාලගේ මතකයන් මතක් කරන්න ගන්නවා. ඒ වෙලාවේදී ජින්ජින් එතනට එනකොට ලීනායි ඉක්මනටම ජියන්ජීවත් අල්ලු කරලා දාලා ජින්ජින් ළඟට යන්නේ. ජින්ජින් අයගෙන් ඔයාලා දෙන්න යාළු වෙලා තින්නේ ඇහුවාම ලීනායි ඒ දේ ප්‍රතික්ෂේප කරලා දාන්නේ දැන්ම සම්බන්ධතාවය හෙලි කරන්න අවශ්‍ය නැති හින්දා. ඉතින් මේ තේට ජියන්ජීගේ හිත රිදිලා නිසා ඇය ඔහුගෙන් සමාව ඉල්ලුවත් ඔහු සමාව දෙන්නේ නැහැ. ඒ නිසා ලීනායි කරන්නේ ඔහුව කිස් කරන්න ගන්න එක. ඉතින් දෙන්න අතරෙන් එකිනෙකාව කිස් කරන්න පටන් ගන්නවා. ඊළඟට පෙන්නනවා ජින්ජින් පුංචි ගැහණු ළමයෙක්ව එක්කගෙන ඇවිත් ලීනායිට කියනවා මේ මගේ ඥාතියෙක් ළමයෙක් ඔයාට යාව දවසක් බලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ලීනායිට එකඟ වෙනවා. ඊට පස්සේ ජියන්ජීගේ ගේ ළඟට ගිහින් ඇය හාර ගැහණු ළමයා ඔහු වෙනකම් බිම ඉඳගෙන ඉන්නවා දැකලා ජියන්ජී අහන්නේ කවුද මේ ළමයා කියලා. ලීනායි උත්තර දෙන්න ජින්ජින්ගේ ඥාති කෙනෙක් කිව්වක් අද මට ඇයව බලාගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි එයාවත් එක්කගෙන යමු කිව්වහම ජියන්ජී ඊට එකඟ වෙනවා. ඒ අනුව තුන්දෙනා ඇවිදින්න එළියට ඇවිත් දෙන්න පුංචි ගැහණු ළමයා එක්ක විනෝද වෙන්න ගන්නවා. ඉතින් ලීනායි හා ජියන්ජී හොඳ කාලයක් ගත කරන්න ගන්නේ. ඔන්න ලීනායි හා ජියන්ජී ගෙදර ඉන්නකොට ජියන්ජී කියන්නේ පුංචි ගැහණු ළමයා නිදාගෙන ඉන්නේ කියලා. එතකොට ලීනායි එකපාරටම කියනවා අපිට අපේම බබාලා දෙන්නෙක් ලැබෙයි. මොකද දෙන්නෙක් හිටියොත් දෙන්න එකට සෙල්ලම් කරයි. එතකොට අපිට කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. මේක ඇහුණාම ජියන්ජීගේ මූණ රතු වෙන්න පටන් ගන්නවා වගේම දෙන්න නැවත කිස් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අමුතු ශබ්දයක් ඒකම ඇහෙන්න ගන්නවා. දෙන්න ඉක්මනටම බලන්න යද්දි දකින්නේ පුංචි ගැහණු ළමයා මුළු කාමරේ මවුල් කරලා තියෙනවා. ලීනායි අහන්නේ ඔයා කිව්වා නේද? ඇයි නිදාගත්ත කියලා. එතකොට ජියන්ජී ඔව් ඒ වෙලාවේ නිදාගෙන හිටියේ කියනවා. ඊළඟට පෙන්නනවා කට්ටිය අවන්හලේ ඉන්නකොට ජින්ජින් ලීනායිට ඉන්විටේෂන් එකක් දෙනවා. මේ කාඩ් එක ජියන්ජීගේ සීයාගේ ගෙදර පවත්වන සියලුම චෙක්ලගේ මීටින් එකක් වෙනවා. ඒ අනුව ජියන්ජී හා ලීනායි සීයාගේ ගෙදරට එනවා. යන් මෙයාලා දෙන්නව හොඳින් පිළි අරගෙන එයාලගේ කැම හදන තැන පෙන්නන්න යනවා. ඔය අතර සුසී තනියම හිටගෙන බලාගෙන ඉද්දී කැන්න ඇයි ළඟට ඇවිත් ඔහුගේ ජැකට් එක දාලා මං කොහෙද අතුරු දාන්න උනේ කියලා ඔයාට කියන්නම් කියනවා. සුසී තරහින් ජැකට් එක විසි කරලා මට දැන් ඔයා එක්ක සම්බන්ධයක් ඕනේ නැහැ. ඔයා මගේ පස්සෙන් එන්නේ ඇයි අහනවා. මේක ඇහුණාම කැන් හොඳටම දුක් වෙලා එතනින් පිට වෙලා යනවා. සුසීටත් ඇයි කියපු වචනවල බරපතලකම දන්න හින්දා ඇය දුක් වෙනවා. ඒත් දැන් කැන් ආපහු ඇවිත් ඇයව වැළඳගෙන ඇයව කිස් කරන්න ගන්නේ මට ඔයාගෙන් නැත් වෙන්න බෑ වගේම ඔයා වෙන කවුරු හරි එක ඉන්නවා දකින්න ඕනේ නැහැ. ඒ නිසා මං එනකන් ඉන්න කියලා. ඉතින් සුසී නිහඬව බලාගෙන ඉන්නවා වගේම දෙන්න අතර දේවල් හොඳින් සිද්ධ වෙන්න ගන්නවා. ඔය අතර ජියන්ජීගේ සීයාගේ ගෙදර පාටි එකක් තියෙනවා. මේකේ සත්කාරකයා විදියට කියන්නේ ඉන්නවා පෙන්නන්නේ. ඔහු හැමෝටම කියන්නේ මම අද ඔයාලට අසාධාරණ කතාවක් කියන්නම්. ඊට පස්සේ ඔහු කරන්නේ ජියන්ජී හා යන්ගේ තාත්තලාගේ කතාව කියන්න ගන්න එක. මේක අහලා හැමෝම ෂොක් වෙනවා වගේම සීයා පවා කලබල වෙනවා. ඇයි එයාලගේ පවුලේ රහස් කියන්නේ කියලා. ඉතින් අන්තිමටම ජියන්ජීගේ තාත්තගේ ප්‍රතිරූපේ පිරිසිදු කරගන්න ලැබෙන එක ගැන ජියන්ජී ගොඩක් සතුටු වෙනවා. ඔය අතර යන්නේ යාගේ තාත්තට පාටියකට කතා කරනවා. ඒත් ඔහුගේ තාත්තා මෙතන වෙන දේවල් ගැන කිසිම අදහසක් නැහැ. ඒ වෙලාවෙම මිස්ටර් ෂුන්ෂාන් මෙතනට ආවහම හැමෝම කම්පැනියටපත් වෙනවා. ඊට පස්සේ ඔහු හැමෝටම මුළු කතාවම කියන්න ගන්නවා. ඉතින් ඔහු කියන්න ගන්නේ ජියන්ජීගේ සීයා ඔහුට මාත්‍යයට බොරු කියන්න කියලා සල්ලි දුන්න හැටි වගේම ජියන්ජීගේ තාත්තට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න උන සිදුවීම් පැහැදිලි කරන්න ගන්නවා. මේක අහලා සීයා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ වගේ හැසිරෙන්න ගන්නවා. මගේ පුතා
පුතාට මෙච්චර දේවල් වලට මුහුණ දෙන්න උනා කියලා මම දන්නේ නැහැ. මේක ඇහුනහම ජියන්ජී උත්තර දෙන්නේ ඔයා තාමත් ඔයාගේ ප්‍රතිරූපය ගැනද කනසල්ලටපත් වෙන්නේ. ඔයාගේ අතින් උන වැරැද්ද පිළිගන්නේ නැත්ද? ඊට පස්සේ ජියන්ජී ෂෝන් ළඟටත් ගිහින් කියනවා ඔයා මගේ තාත්තගේ අත කැපුවා කියන එක ඇතුළු හැමදේම පිළිගන්න කියලා. මේක අහලා සුසී පුදුම වෙලා ජියන්ජීට කියන්නේ ඔයා මොනවද කියන්නේ කියන දේ. ඊට පස්සේ ජියන්ජී එදා වුණ හැමදේම කියන්න ගන්නවා. ඒක අහලා සුසීට හොඳටම තරහ ගිහින් හැසිරෙද්දී සීයටත් තරහ ගිහින් ඔයා කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඔයා කොහොමද තමන්ගේ සහෝදරයාගේ අත කපන්නේ? ඔයාගේ මුරණ්ඩුකම හින්දා මම යාව ගෙදරින් පවා එලවලා දැම්මා කියලා. ඉතින් ෂෝන් තමන් කරපු වැරදි හැමදේම පිළි අරගත්තාම චෙෆ්ලා හැමදෙනාම පුදුම වෙන්න ගන්නවා වගේම ජියන්ජීට නම් ගොඩක් සතුටු හිතනවා. ඒ වෙලාවෙම සීයාගේ සෞඛ්‍ය තත්ත්වයට නරකත්තට හැරෙන්න අරගෙන ඔහුව රෝහලට අරගෙන යන්නේ. ඊළඟට පෙන්නනවා ලීනායි එළිය හිටගෙන ඉද්දී යන්නවිත් මට ඔයා එක්ක කතා කරන්න ඕනේ කියනවා. ලීනායි එතනින් පිට වෙලා යන්න ගන්නේ. ඉතින් යන් කියන්නේ එදා දවසේ තරගයේ දිනුවේ කවුද කියලා ඔයාට දැනගන්න ඕනේ නැත්ද කිව්ව ගමන් ඇයි ඔහුගේ වාහනේ නැගලා යන්න ගත්තාම ජියන්ජී මේ හැම දෙයක්ම දකිනවා. ඊළඟට ලීනායිට යන් කියන්නේ ජියන්ජී එදා තරගයේ ජයග්‍රාහකයා වුණ කතාව. මගේ ඉල්ලීම අනුව කැන්ගේ සහෝදරිය ඔයාව ජයග්‍රහණය කෙරෙව්වා කියනවා. මේක ඇහුනහම ලීනායි කියන්නේ මේ දක්වා ජියන්ජීට උන නරක දේවල් මොනවා වුණත් මම මේ හැම දෙයකටම පරිගන්නවා කියලා එතනින් යද්දී ඉහළ ඉඳලා ජියන්ජී කතා කරනකොට ලීනායි ඔහු ළඟට සතුටින් දුවගෙන ගිහින් ඔයා කොහොමද මෙතන ඉන්නේ කියලා වැළඳ ගන්නවා. ඊළඟට පෙන්නනවා සුසී සීයාව හම්බ වෙන්න රෝහලට ගිහින් කියනවා ෂෝන් ඔයාව බලන්නවත් ආවේ නැද්ද? මම මගේ හදවතින් ඔයාට සමාව දෙන්න හිතුවා. ඒත් ඔයාලා හැමෝම මගේ තාත්තට හිරිහැර කළා. ඔහුගේ අත කපලා දැම්මා. ඒ නිසා මං දැන් ඔයාව දාලා යනවා කිව්වාම සීයා පසුතැවිලි වෙන්න ගන්නවා. ඊළඟට ජියන් සුසීට කියන්න ගන්නවා මම ලීනායි එක්ක තරගයක් තියෙනවා කියන ආරංචිය ඔයා ප්‍රචාරය කරන්න. එතකොට අපිට යන්ගේ සැලසුම විනාශ කරන්න පුළුවන් කියලා. ඊළඟට ලීනායි ජියන්ට කියන්නේ අපි අතර තරගයේ සාධාරණීය උනේ නැහැ. ඒ නිසා මට ආපහු තරග කරන්න ඕන කියලා. ඉතින් ඇයි කිහිප සැරයක්ම ඔහුට ඒත්තු ගැන්වුවාම ඔහු වැඩේට එකඟ වෙනවා. දෙන්නා යන්නේ රේසින් තරගයක් කරන්න. ඒකේ විනිසුරුවක් නැති හින්දා මේ තරගයේ ජියන්ට දිනන්න ලැබෙනවා. ලීනායි ඔහුව සතුටින් වැළඳ ගන්නවා වගේම ඔහුටත් ලීනායිව දකින්නකොට සතුටක් එන්න ගන්නවා. ඊළඟට පෙන්නනවා කැන් හා සුසී විවාහ වෙලා විවාහය රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ කැන් හා සුසී තරගයේ ඇති තැනට එද්දී ඔයාගේ ප්‍රතිවාදියාගේ සහකරුවාගෙන් උදව් ගන්න ඔයාට පිස්සුද කියලා යන්න හත්ති එතනට ලීනායි හා ජියන්ජී ඇවිත් කැන් මගේ සහකරුවා වුණා. ඒත් තවදුරටත් එහෙම නැහැ කිව්වහම කැන් හා සුසී එයාලගේ මුදු දෙක උන්ට පෙන්නනවා. සුසී කියන්නේ කැන් දැන් මගේ හස්බන්ඩ් කිසිම දෙයකට ඔහුව නමන්න බෑ කියලා. ඊළඟට කැන් පිට වෙලා යනකොට ඔහුගේ සහෝදරිය ඇවිත් ඔහුට කියන්නේ අක්කව නොසලකා හරින්න ඔයාට ලැජ්ජ නැද්ද කියලා. කැන් උත්තර දෙන්නේ ඔයා මගේ අක්කා නම් ඔයා යන්ට මේ විදියට සහාය දෙන්නේ නෑ කියලා. ඔහුගේ සහෝදරිය හැමදේම කම්පැනි එක බේර ගන්න කල බව පැහැදිලි කළත් මම දැන් ලොකුයි. ඒ නිසා මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඒ නිසා මාව විශ්වාස කරන්න. අපිට පොඩ්ඩක් පාඩු වෙයි. ඒත් හැමදේම හොඳින් වෙයි කියලා. ඉතින් අය මේ ගැන හිතන්න පටන් ගන්නවා. යන්න ඔවුන්ගේ හැම සංවාදයක්ම අහගෙන ඉඳලා කෙනෙක්ට කතා කරලා ලීනායිගේ තාත්තව එක්කගෙන එන්න කියනවා. ඒ මොහොතේ ජියන්ජීගේ සහායිකාව ළඟ හිටපු හින්දා ඇය ඒක අහලා ෂොක් වෙනවා. ඔන්න ඊළඟට පෙන්නනවා කෙනෙක් ලීනායිගේ තාත්තා ළඟට ඇවිත් ලීනායි ඔහුව එක්කගෙන ඉන්න කිව්වා කියනවා. එතකොට ඇයගේ තාත්තා ඊට එකඟ වෙන්නේ. ඊට පස්සේ ලීනායි දැනගන්නවා එයාගේ තාත්තා පහළ ඉන්නවා කියන දේ. ඒ නිසා පහළට යන්න හිතන්නේ වගේම තරගයේ බලන නිලධාරියෙක් ඇයට කියන්නේ විනාඩි 5කින් ආපහු ආවේ නැත්නම් ඇය පරාතයි කියලා ප්‍රකාශයටපත් කරනවා කියලා. ඒ අනුව ඇය විනාඩි 5න් ඉන්නම් කියලා පිට වෙලා යද්දී යන් ලීනායි පහළට යන බව දැනගන්නවා. ලීනායි ලිෆ්ට් එකට නැග්ගහම ලිෆ්ට් එක එකපාරටම නතර වෙනවා. මේ අතර ජියන්ජී ලීනායි එනකම් බලාගෙන ඉද්දී ඔහුගේ සහායිකාව ඇවිත් ලීනායි අනතුරක ඉන්නවා කියනවා. ඒ අනුව ජියන්ජී කැන් හා සුසී එකතු වෙලා ලීනායිව හොයන්න ගන්නේ. එයාලට තේරුම් යනවා ලීනායි ලිෆ්ට් එකේ හිර වෙලා ඉන්නේ කියලා ලිෆ්ට් එක වැඩ කරන්නේ නැති නිසා. ඉතින් සුසී ආපහු තරගයට යද්දී ජියන්ජී ලීනායිගෙන් අහනවා ලීනායි ඔයා හොඳින්ද? ඔයාට ඔක්සිජන් තියෙනවද කියලා. ඒත් ලීනායි කනස්සල්ලෙන් ඉන්නේ තරගය ගැන. ඔය අතර යන් කියනවා ලීනායි ගොඩක් වෙලාවකින් ආවේ නැහැ කියලා. ඒ අනුව ලීනායි ආවේ නැති හින්දා ඇයව තරගයෙන් ඉවත් කරලා දානවා වගේම එතනට ජියන්ජී තරගින් නැවිත් මම ලීනායිගේ පැත්තෙන් තරග කරනවා කිව්වහම යන් කියන්නේ ඔයා ඇයගේ සහායකයා විතරයි තරගයකදී සටන් කරන්න පුළුවන් ප්‍රධාන චෙෆ්ට විතරයි කියලා. ඒත් ඒ වෙලාවේ කැන් එතනට ඇවිත් ජියන්ජී ප්‍රධාන චෙෆ් විදියට හඳුන්වලා දුන්නාම
වහාම යන් සාක්ෂි ඉල්ලන්න ගන්නවා. ඒ අනුව කැන් ලීනායි ලියපු සටහනක් පෙන්නනවා. GNG මේ අවන්හලේ ප්‍රධාන චෙෆ් කියලා. මේක දැක්කහම යන්ට කර කියා ගන්න දෙයක් නැතුව නිහඬ වෙනවා. ඊට පස්සේ තරගය පටන් ගන්න හදන්නේ. අයියා හා නංගි ප්‍රතිවාදී තරගකරුවන් විදියට දෙන්නගේ කුසලතා පෙන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ විනිසුරුවරුන් මෙයාලා හදපු කෑම පරීක්ෂා කරලා ප්‍රතිඵල කියන කාලේ එනවා. එක ඡන්දයක් සුසීට හා දෙවෙනි ඡන්දේ ජියන්ට ලැබෙනවා. ඊට පස්සේ අවසාන ඡන්දය කැන්ගේ සහෝදරියට ලබා දෙන්න තියෙන්නේ. ඇයි ඡන්දේ දෙන්න හදනකොට කැන් අක්කගෙන් අහන්නේ ඔයා ඡන්දේ සාධාරණ විදියට දෙනවද කියලා දැනගන්න පුළුවන්ද? එතකොට අක්කා කියන්නේ ඡන්දයෙන් පස්සේ මම මගේ මතේ කියන්නම් කියලා. කැන්ගේ සහෝදරිය සුසීට ඡන්දේ ලබා දීලා ජයග්‍රහණය කරන්න හදනකොට යන් හා කැන්ගේ සහෝදරිය අතර සංවාදයක රෙකෝඩින් එකක් කෝල් එක පුරා එන්න ගන්නවා. මෙය ලීනායි හා GNG අතර පැවැත්වුණ තරඟ කාලයේ පටිගත කරපු සංවාදයක් වෙනවා. ඉතින් යන් මෙතනින් දුවන්න පටන් ගන්නේ රෙකෝඩ් එක නවත්තලා දාන්න. ඊට පස්සේ ඔහු මේ වගේ දෙයක් උනේ නැහැ කියන්න ගන්නවා. ඒ වෙලාවෙම ලීනායි GNG ගේ සහායිකාවෙක් ඇවිත් යන් හිතාමතාම GNGව පරාද කරන්න සැලසුම් කරා වගේම ඔහු ගොඩක් අවන්හල් මිලදී ගන්න උත්සාහ කළ බව කියනවා. ඒ වගේම ලීනායි හා GNG දිනනවට ඔහු කැමති නැහැ කියන්නත් ගන්නේ ඔහුගේ සැලසුම විනාශ වෙන හින්දා. යන් කෑ ගහන්නේ මේ කෙල්ල බොරු කියනවා GNG ඇයව මිලදී අරගෙන ඇති හින්දා එහෙම කියන්නේ කිව්වහම ලීනායි කියනවා එහෙනම් අපි කැන්ගේ අක්කගෙන් ඇත්තහම කියලා. ඒ අනුව කැන්ගේ සහෝදරිය ළඟට යන් ගිහින් එයාලට එල්ල කරන චෝදනා බොරු බව කියන්න කියනවා. කැන්ගේ අක්කා ඒ කියපු දේවල් ඇත්ත බව පිළි අරගෙන යන් හිතාමතාම GNGව පරද්ද කළා කියනවා. ඊට පස්සේ අය GNGට ඡන්දේ ලබා දෙනවා වගේම එතනට පොලිසියව ගෙන්නනවත් එක්ක සුසීගේ පරාජය එක්ක GNG 100ගේ පිහිය අන්තිමටම ලබා ගන්නවා. ඒ අනුව 100ගේ අවන්හල අන්තිමටම වහලා දාන්න සිද්ධ වෙනවා. ඊළඟට පෙන්නන්නේ මාසයකට පස්සේ කැන් හා සුසී රෝහලේ ඉන්නවා. ඒ අනුව සුසීට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා තේරුම් ගන්න පුළුවන්. දෙන්න ඉතින් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඔය අතර චින්චින් හා ලීනායි වීඩියෝ එකක් බලමින් ඉන්නේ. හැම චෙක් කෙනෙක්ම එකතු වෙලා පිහිය අල්ලගන්න රීතිය වෙනස් කරලා දානවා. ඉතින් චින්චින් කියන්නේ දැන් මමත් මගේ අවන්හලක් විවෘත කරනවා කියලා. මේකට ලීනායි ගොඩක් සතුටු වෙනවා වගේම චින්චින් තරු හතේ පුවරුවක් අරගෙන පිට වෙලා යනවා. ඊට පස්සේ GNG ආවහම ලීනායි ඔහු ළඟට දුවගෙන ගිහින් වැළඳ ගන්නවා. දෙන්න ඒ අවස්ථාව ගොඩක් සතුටු වෙන්න ගන්නේ. GNG ඇයිට කියනවා සුසී හා කැන් දැන් විවාහ වෙලා අපි කවද්ද විවාහ වෙන්නේ කියලා. ලීනායි කියන්නේ ඉක්මනටම විවාහ වෙමු කියලා දෙන්නම නැවත වරක් ආදරයෙන් තදින් වැළඳ ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ස්වීට් ට්‍රැප් කියන ලස්සන ඩ්‍රාම එකත් අවසන් වෙනවා. ඔයාලට මේ ඩ්‍රාම එක ගැන දැනෙන්නේ කොහොමද කියලා අමතක නොකර අදහස් එකතු කරගෙන යන්න. අපි තවත් ලස්සන රිවිව් එකකින් ඉක්මනටම එන්නම්.